අයිබෝන් පුතාලා හැමෝටම සුබ දැසනක් වේවා. ඉතින් ඔන්න තවත් අපි පළාත් ප්‍රශ්න පත්‍රයක් කතා කරන දවසක් තමයි අද දවස. පහුගිය සතියේ ලබා දුන්න බස්නාහිර පළාත් 5 වන ප්‍රශ්න පත්‍රය තමයි පැටවුනේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර කටලේනොත් මගේ පුංචි පැටවුන්ගේ ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය දැනුම වැඩි කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ වෙනකොටත් මගේ පුංචි පැටවුන් දන්නවා අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න අපේ දැනුම පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි විෂය නිර්දේශය ආශ්‍රිතව ඉගෙන ගන්න දැනුම නෙවෙයි. අපි බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් මේකේ ලැබෙන්නේ. වැඩිපුර අපිට හිතන්න තියෙන ගැටලු තියෙන්නේ. ඉතින් අපි ඉගෙනුම් හැකියාවන් 14ක් ඔස්සේ හම්බෙන ප්‍රශ්න පත්‍රයක් තමයි මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ පුතේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ හැම ප්‍රශ්නයක්ම අපි තාම හොඳින් කියවලා බොහොම තර්කානුකූලව හිතලා බලලා අවශ්‍ය තැන්වලදී රූප සටහන් ඇඳලා කටු වැඩ කරලා තමයි පිළිතුරු ලියන්න ඕනේ. ඉතින් මගේ පුංචි පැටවෝ අපි හැමදාම මේ ගැන කතා කරනවා. කටු වැඩ කරන්නේ නැතිව මේ ප්‍රශ්න පත්‍රයට නම් පුතාට ඉහළ ලකුණකට යන්න කිසිම විදිහකින් හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන බොහෝ ප්‍රශ්න, බොහෝ ගැටලු අපිට හිතලා විසඳන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් කියවන ප්‍රමාණය වැඩි ප්‍රශ්න අපිට කීපයක් ලැබෙනවා ප්‍රශ්න පත්‍රයේ. මේ හැම එකකටම අපි හුරු වෙන්න තමයි මේ වගේ අපි ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා අපේ දැනුම වැඩි කරගෙන ඒකට කොහොමද උත්තර ලියන්නේ කියලා කතා කරන්නේ. එහෙනම් යමු අද දවසේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව ආරම්භ කරන්න. මගේ පුතාලගේ රතු පෑනත් කටු වැඩ කොලයත් අරගෙන ලැස්ති වෙමු අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කරන්න. හොඳයි. ඉතින් මගේ පුංචි පැටවුනේ මේ කටු වැඩ කොලය කියන්නේ පුතාගේ ලකුණු වැඩි කරලා දෙන අරුම පුදුම මැජික් කොලයක් නේ. ඒ කොලේ පුතාලට දැන් මේ වගේ ප්‍රශ්න පත්‍ර අපි මොඩල් පේපර් එකක උත්තර ලියවත් අපි ඒකට පාවිච්චි කරනවා CR කොලයක්. දැන් කටු වැඩ කරන්න මම පුතාලට සති කිහිපයකට කලින් මතක් කරා අපි CR කොලයක් ලෑස්ති කර ගන්නවා. ඇයි එහෙම CR කොලයක් අපි ලෑස්ති කරගන්නේ කටු වැඩ කරන්න පුතේ? එන්න මේ වගේ CR කොලයක් ලෑස්ති කරගන්න. පුංචි පැටියට ලබන මාසයේ ඉඳන් ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියද්දී අපි කටු වැඩ කොලයකුත් පුතාලට එවනවා. එතකොට ඒකේ print out එකක් ගන්න පුළුවන්. මොකද ඒක පුතාලගේ ශිෂ්‍යත්ව විභාගෙදී දෙන කටු වැඩ කොලයට සමානව මුද්‍රණය කරන කොලයක්. ඉතින් එතකොට පුතාට හොඳින් හුරු වෙනවා කොහොමද විභාගෙදී හම්බ වෙන කටු වැඩ කොලේ කියලා. දැනට මගේ පුතාලා CR කොලයක් පාවිච්චි කරන්න, කොටු කොල පාවිච්චි කරන්න එපා. විභාගෙදී අපිට කොටු රෝල් කොලයක් හම්බ වෙන්නේ නැති නිසා ඒ හැම දෙයක්ම සාමාන්‍ය කරගෙන තමයි අපි යන්නේ ප්‍රශ්න පත්‍රයට හොඳින් උත්තර ලියන්න. හොඳයි. අපි යමු පොතේ ඔයාලට දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නයට. පහතදී ඇති රූප නිරීක්ෂණය කර අංක 1 හා 2 ප්‍රශ්න වලට පිළිතුර තෝරන්න. පුතේ මෙතන අපිට කියන්නේ මේ රූප හොඳින් නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරලා පිළිතුර තෝරන්න ප්‍රශ්නය දෙනවා. කොටුව තුල ඇති චිත්‍රයට වඩාත් සමාන වනසේ. මෙන්න මෙතන වැදගත්ම වචනය පුතේ. දැන් තවත් සමහර වෙලාවට අපේ පුංචි පුතාලා අතින් දැන් සිද්ධ වෙන වැරදක් තමයි මේ ප්‍රශ්නය පැහැදිලිව කියවන්නේ නැහැ. සමාන වෙන රූපය වෙන්න පුළුවන්, වෙනස් රූපය වෙන්න පුළුවන්. අහන්න මොකද්ද කියලා චූටි පැටියා ඔයා හොඳට කියවන්න ඕනේ. නම් මෙන්න මෙතන අහන ප්‍රශ්නය අපි තෝරා ගන්නා තැන. මොකද්ද මේකෙන් අහන්නේ කියලා තෝරගන්නේ ඔන්න ඔය වචන පේලියේ. සමාන වෙනසේ ඇඳපු චිත්‍රය ගත්තොත් පුතේ ඔයාට පේනවා මේ රූපය එක්ක බලනකොට මේ රූපය එහෙමම වෙනස්. සග්ගාල අපිට තෝරගන්න පුළුවන් මේක වෙනස් කියලා. පැහැදිලිව වෙනස්. නමුත් අපිට මේ දෙකෙන් එකවරම තෝරගන්න අමාරුයි. නේද? එකපාරට තෝරගන්න අමාරුයි. හොඳට ඒක දිහා බලන්න ඕනේ. මේක නම් අයින් කරන්න පුළුවන්. එතකොට මගේ පැටිය මේ දෙක දිහා බලන්න මොකද්ද මේ දෙකේ යම් වෙනසක් තියනා නේද පුතේ? යම් වෙනසක් තියෙන්න ඕනේ නේ. ඒකේ සමාන රූපය අහන්නේ. එතකොට අපි මේකේ වටේ ටික දිහා බලනවා. ඒ වටේ ඇඳලා තියෙන මල් පෙති ටිකයි මේ ටිකයි සමාන බව අපට පේනවා. මේ දෙකම හැමයි. එහෙනම් වෙනසක් තියනවා නම් තියෙන්නේ පුතේ මේ මැද තියෙන
මල් පෙති ටිකේ. එහෙනම් අපි මැද තියෙන පෙති ටිකට යමු. ඒකේ මල් පෙති වලට ඇතුලෙන් මෙහෙම රවුමක් ඇඳලා නැහැ. නේද? හැබැයි මේකේ ඔයාට පේනවා නේද රවුමක් ඇඳලා තමයි මේ මල් පෙති පටන් අරන් තියෙන්නේ කියලා. එහෙනම් පුතාට පේනවා දෙවෙනි රූපයක් වෙනස්. දෙවන රූපයක් වෙනස්. එහෙනම් සමාන වනසේ ඇඳලා තියෙන්න ඕනේ මොකද්ද? තුන්වෙනි රූපයයි. පළමු රූපයට සමාන වනසේ ඇඳ ඇති රූපය අංක 3. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට පුතේ. ඒ රූපයට සමාන රූපයක් ලබා ගැනීමට B රූපයේ සිදු කළ යුතු වෙනස්කම්. එතනත් අපි එකින් එක වෙනසට යන්නේ පුතේ. ඔක්කොම දිහා එකපාරට බලන්නේ නැහැ. එකින් එක වෙනස් දිහා බලනවා. අපි ඉස්සෙල්ලාම ඔරලෝසුව බලමු. මෙතනත් ඔරලෝසුවක් තියෙනවා. නමුත් ඔරලෝසුවේ කටුවල පිහිටීම වෙනස්. මේ ඔරලෝසුව වටේ රවුන්ඩ් දෙකක් තියෙනවා. එහෙනම් මෙතන එක වෙනසක් තියනවා නේද පුතේ? දැන් මගේ පුතා මේ වෙනසක් තියනවා කියලා මෙතන සටහන් කරගන්න එක වැරදිද? එහෙම පුංචි සටහනක් දැම්මොත් ලකුණු කපනවාද? නෑ. එහෙම ලකුණු මම කියන පුතාට දෙක පත්‍රයේ මිස එක පත්‍රයේ පුංචි ඉරි කෑල්ලක් දෙකක් ඇඳුනට ලකුණු කපන්න තැනක් නෑ. ඒ නිසා පුතාට මේක පොඩි සටහනක් දැම්මා කියලා ගැටලුවක් නෑ. එහෙම නොකළොත් තමයි පුතාගේ ප්‍රශ්න පත්‍රයේ උත්තර වරදින්නේ. හැබැයි කටු වැඩ මේක ඇතුලේ ගණන් හදන්න පුළුවන්ද අපිට? ලකුණු කපන්නේ නැහැ කියලා මේක ඇතුලේ ගණන් හදන්න බෑ. නමුත් පුතේ මේකේ වෙනස්කම් සසඳන්න අපිට පුංචි සටහනක් දාන්න වෙනවනේ. මේක පුතාලගේ කටු වැඩ කොලේ අඳින්න වෙලාවක් නැහැනේ අපිට. නේද? ඒ නිසා එහෙම සටහනක් චුටි සටහනක් දැම්මට වෙනස ලකුණු කරාට කමක් නැහැ. ලාවට පැන්සලෙන් ලකුණු කරා. ඊට පස්සේ ඒකත් එක්කම කෙලින් තියෙන පින්තූරේ බලන්න පුතේ. ඒක රාමු කරපු එකක්. රාමුව ෆ්‍රේම් එක තියෙනවා. නමුත් ඇතුලේ පින්තූරේ නැහැ. එහෙනම් පුතාට පේනවා එතන තවත් වෙනස්කමක් තමයි තියෙන්නේ. එහෙනම් වෙනස්කම් දෙකයි දැන්. මෙතන එකක් තියෙනවා දෙකයි. ඊට පස්සේ මල් පෝච්චියට එන්න. මල් පෝච්චියේ වෙනසක් නැති බව පේනවා. මල් පෝච්චිය තියලා තියෙන කබඩ් එක බැලුවොත් ඒකෙත් වෙනසක් නැහැ. ඊළඟට මෙතන පුටුවක් තියෙනවා. පුටුව මෙතනක් තියෙනවා. හැබැයි මෙතන තියෙනවා පුටුව ආසන්නයේම මල් පෝච්චිය. මෙතන ඒක නෑ පුතේ. ඔන්න දැන් වෙනස්කම් තුනක් අපි දැක්කා. ඊට පස්සේ බලන්න පුතා පොඩි ස්ටූල් එකක් තියෙනවා. ඒ ස්ටූල් එක මේකෙත් තියෙනවා. ඒ ළඟම ඉන්න බවුවෙක්. පුංචි බලපැටියෙක් ඉන්නවා. හැබැයි එයා එතන නෑ දැන් මේ. ඊළඟට මේ සෝෆා එක ගත්තොත් ඒකේ කුෂන් කවර දෙකක් තියෙනවා. ඒ ඔක්කොම හරියට පැහැදිලිව තියෙන නිසා පේනවා පුතාට වෙනස්කම් හතරක් තියෙනවා. එහෙනම් රූපයේ දකින්නට ලැබෙන වෙනස්කම් ගණන හතරයි. ඒ රූපයට සමාන රූපයක් වෙන්න මේකේ වෙනස්කම් හතරක් කරන්න ඕනේ. උත්තරේ අංක 1. වෙනස්කම් ගණන හතරයි. ඊළඟට අපි යනවා පුතේ ප්‍රශ්න අංක 3ට. 3ට දීලා තියෙන්නේ සත්තු ටිකක් සහ තියෙනවා අපි පළඳින දේවල් තියෙනවා. ඒ අතරේ වාදන භාණ්ඩ තියෙනවා නේද? ඒවා වර්ග කරන්න. මගේ පුතාට මතක ඇති අපිත් ආදර්ශ ප්‍රශ්න පත්‍රවලදී මෙවැනි රූප සටහන් කාණ්ඩගත කරා. එහෙනම් බලන්න පුතේ මොකද්ද කියන්නේ කියලා. කොටු තුල ඇති රූප නිරීක්ෂණය කරන්න. එක් රූපය සඳහා ඉංග්‍රීසි අකුරු යොදා ඇත. එම රූපවල සම්බන්ධතා දැක්වෙන පරිදි රූප වර්ග කරන්න. එහෙනම් ඔන්න මගේ පුතාට මේක කරන්න තියෙන දේ පැහැදිලි වෙන තැන සම්බන්ධතා අනුව රූප වර්ග කරලා තියෙන පිළිතුර තෝරන්න කියලායි කියන්නේ. එහෙනම් අපි බලමු කොහොමද වර්ග කරන්න පුළුවන් කියලා. අපි උත්තරවලට යනවා පුතේ. ලේසිම වැඩේ තමයි උත්තරෙන් යන එක අපිට. A B මේක එකට දාන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ උත්තරේ අයින් කරන්න වෙනවා. A සහ H. A H සම්බන්ධයක් තියනවාද පුතේ? ඔව්. ගෙලේ පළඳිනවා පාදයේ පළඳිනවා. A සහ H. ඊළඟට බලන්නකෝ එහෙනම් පළවෙනි එක හරිනම් ඊළඟ එකත් බලන්න ඕනේ නේද? B F. B සහ F එක කාඩ්‍යයට දාන්න පුළුවන්. මේක පුතේ මොන බෙරයක්ද? මේක මොන බෙරයක්ද? අපි මේ බෙරේට මොකද්ද කියන්නේ? දැන් මුදල් නෝට්ටු ගැන අඳුරගත්ත පුංචි පැටියා
මේ බෙර වර්ග දෙක දන්නවා. මුදල් නෝට්ටු වල අපි හඳුනා ගන්නවා මේක උඩරට නැට්ටුවා එක්ක ඉන්නකොට වාදනය කරන බෙරය. ඒ කියන්නේ උඩරට බෙරය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා ගැට බෙරය කියලා. මේ තියෙන්නේ පහත රට නැටුම් සම්ප්‍රදායේ එන පහත රට බෙරය. එහෙම නැත්නම් අපි ඔකට කියනවා දෙවොල් බෙරය කියලා. යක් බෙරය කියනවා, ഘോഷක බෙරය කියනවා. මේ විදිහට බෙරේට නම් ගොඩයි. හැබැයි මේ දෙක එක කාණ්ඩයට දාන්න පුළුවන් බෙර වර්ග දෙකක්. ඒකත් හරි. C සහ E. මේ ඉන්නේ C, මෙයා E. මේ දෙන්න එක ගොඩට දාන්න පුළුවන් පාද ගණන අනුව නේද? ශීරපායි සත්තු දෙන්නේ පාද 4 බැගින් තියෙනවා. DG කුඹියෙක් සමනලයෙක්. ඒ දෙන්නත් එක ගොඩට දාන්න පුළුවන් පාද 6ක් තියෙන කෘමි සත්තු දෙන්නේ. එහෙනම් මේක වර්ග කරලා නිවැරදි නේද පුතේ? දෙවෙනි උත්තරේ වර්ග කරලා තියෙනවා හරි. තුන්වෙනි උත්තරේ බලන්න. A සහ H තිබ්බා. නමුත් B සහ C තියෙන්නේ. මේ දෙක එක ගොඩට දාන්න බැරි නිසා ඒ උත්තරේ වැරදි. පිළිතුර අංක 2. ඊළඟ එකට යන්න පුතේ. ප්‍රශ්න අංක 4. පහත ගණක තුනෙහි ඉංග්‍රීසි අක්ෂර පිහිටා ඇති ආකාරය අනුව බීට විරුද්ධ පැත්තේ ඇත්තේ කුමක්ද? පැටියෝ ඔයාට මතකයි නේද? අපි පහෝගිය ප්‍රශ්න පත්‍රයක මේ වගේ ගණන් ගොඩක් කතා කරලා තියෙනවා. නමුත් පහෝගිය ආසන්න ප්‍රශ්න පත්‍රයකත් මේක කතා කරා. එතකොට මම පැටවුන්ට කියා දුන්නා මේක විසඳන්න ක්‍රම 3ක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මුල්ම එක තමයි අපි බලනවා පුතේ. දැන් මෙතන අපෙන් අහන්නේ බීට විරුද්ධ පැත්තනේ. එතකොට අපි බලනවා B කියන මුහුණට දෙකකවත් යෙදිලා තියෙනවද? පැටියෝ අපි අවධානයෙන් අහගෙන ඉමු. මේ ඔයාට වැදගත්ම අවසාන කාලේ යන්නේ. ඒ නිසා හොඳට අවධානයෙන් අහන් ඉන්න. මේ හැම දෙයකින්ම පුතාට දෙයක් නැවත ඉගෙන ගන්න පුළුවන් සහ මතක් කර ගන්න ඔයාට හැකියාව ලැබෙනවා මේ හැම ප්‍රශ්නයකින්. ඒ නිසා හොඳට අහන් ඉන්න ඕනේ. එතකොට දැන් B මුහුණත පුතේ දෙවතාවක්වත් පේනවද කියලා අපි බලනවා. තියනවාද වාර දෙකකවත් ගණක දෙකකවත් පිහිටලා නැහැ. එහෙනම් අපිට ටිකක් අමාරුයි එයාගේ යාළුවෝ කවුද කියලා හොයාගෙන එයාගේ ප්‍රතිවිරුද්ධ මුහුණත හොයාගන්න අමාරුයි. එහෙනම් අපි දෙවෙනි ක්‍රමයට යනවා. ඒකෙන් කරන්නේ අපි මේ තියෙන මුහුණතේ තියෙන අකුරු ටික පැහැදිලිව එක පැත්තකට සටහන් කර ගන්නවා. E තියනවා, D තියනවා, C තියනවා. මේකේ තියනවා EDC. හැබැයි මේකට යනකොට මොකද වෙලා තියෙන්නේ? E නැති වෙලා ඒ වෙනුවට D ඇවිල්ලා F තියනවා, C තියනවා. මේ DFC තියනවා. එහෙනම් මේ දෙකේ තිබිච්ච DC තියනවා E වෙනුවට F මතු වෙලා තියෙනවා. හරි? එහෙනම් අපි ඊළඟ මුහුණතටත් ඊළඟ ගණකයටත් යම් පුතේ. ඊළඟ ගණකයේ තියෙන්නේ CFB. දැන් මේ ගණක සසඳමු අපි. මේ බලන්න. මේකේ D තියෙනවා, D මුහුණත තියෙනවා, දෙවෙනි එකෙත් තියෙනවා මේ. මේකේ C තියෙනවා, මේකෙත් C තියෙනවා. මේකේ E තියෙනවා, මේකේ E නෑ. ඒ වෙනුවට F ඇවිල්ලා. එහෙනම් E නැති වෙලා F මතු වෙලා කියන්නේ මොකද වෙලා තියෙන්නේ? ඒ දෙක විරුද්ධයි. ඒ දෙක ප්‍රතිවිරුද්ධයි. හරි. ඊළඟට බලන්න ඊළඟ ගණක දෙක. මේකෙත් F තියෙනවා, මේකෙත් F තියෙනවා. මේ F අකුරු දෙක තියෙනවා. මේ ගණකෙත් C තියෙනවා, මේකෙත් C තියෙනවා. හැබැයි මේ ගණකයේ තිබිච්ච D නැති වෙලා මේකට B මතු වෙලා නැති වෙලා මතු වෙලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ මුහුණක්. එහෙනම් දැන් පුතාට තෝරගන්න පුළුවන් Bට විරුද්ධ පැත්තේ ඇත්තේ කුමක්ද? D. හරිම පැහැදිලිව තෝරගන්න පුළුවන් උත්තරයක්. අපි දෙවෙනි ක්‍රමයට ගියා. ඒ ක්‍රමයක් බැරි වුණොත් අපි බලනවා පුතේ මේකෙනුත් තෝරන්න බැරි වුණොත් අපි බලනවා දෙවතාවක් තියෙන වෙනත් මුහුණක් තියෙනවා. එයාගේ යාළුවෝ විරුද්ධ අය කවුද? අන්න ඒ විදිහට හොයලා අපි යනවා මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරයක් හොයාගන්න. දැන් අපිට එච්චර දුර යන්න ඕනේ නෑ. පැහැදිලිව උත්තරේ හොයාගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය පාවිච්චි කරලා.
පුංචි වැරදිලා නැතුව ඇති කියලා මං හිතනවා. මොකද මේ ක්‍රමය බොහෝ වෙලාවට පුංචි පැටව පාවිච්චි කරන නිසා, දන්න නිසා. right. අපි යමු පුතේ ප්‍රශ්න අංක 5ට. ඊට පෙර පුතාලගේ මේ පිටුව අවසන් පුතේ. මේ පිටුව අවසන් පිටුවේ හරි ගණන බලන්න. කොබලන්න හතරම හරි පුංචි පැටව. හොඳයි. බොහොම හොඳයි පුතේ. මොකද මේ මුල් ප්‍රශ්න ටික ඔක්කොම අපිට එන්නේ රූප සටහන් ඇසුරින්. ඊටකට නිවැරදිව උත්තර ලියන්න මගේ පුතාට හරි ලේසියෙන් පුළුවන් නේද? හොඳයි හොඳට බලන්න ඕනේ කල්පනාවෙන්. හොඳයි. පස්වෙනියකට යමු පුතේ. මුලින් දී ඇති රූපය සෑදීමට එකතු කළ යුතු කොටස තෝරන්න. පැටියෝ අපි උඩම දිහා බලනවා. එකතු කරගන්න නම් මේකේ ඉතුරු කොටස වෙන්න එපා. මේකේ උඩම කොටස බැලුවොත් ටිකක් තද පාටින් තියෙන ලයින්ස් දෙකක් තියෙන මෙන්න වැරදි මේක. මේකට මේක එකතු කරන්න බෑ. එතකොට අනිත් එක මල් පෙති ගත්තොත් මේකේ පාට කරපු බෝල භාගයක් තියෙනවා. මේකේ පාට කරලා නැහැ. ඒ නිසා මේක වැරදි. අපි යනවා දෙවෙනි එකට පුතේ. දෙවෙනි එකේ උඩ කොටස සමානයි. මලේ පෙතිවල මේක භාගේ පාට කරලා මේකේ අඳින්න තියෙන කොටස සමානයි. හැබැයි යට තියෙනවා තවත් රේඛාවක්. මේ රේඛාව එන්න බෑ. නේද? ඒ නිසා ඒකත් වැරදි. එහෙනම් මේකට ගැළපෙන අඩු කොටස වෙන්නේ පිළිතුර අංක 3. හොඳයි. ඔන්න බොහොම තාර්කිකව හිතන්න තියෙන තවත් ගණිතය ප්‍රශ්නයක්. රූපයේ දක්වන ආකාරයට ධාතු කැටයේ ප්‍රතිවිරුද්ධ පැතිවල සංඛ්‍යා ලියලා තියෙනවා මෙහෙම. 5 කියන මුහුණතට ප්‍රතිවිරුද්ධ මුහුණත 28, 10ට ප්‍රතිවිරුද්ධ මුහුණත 38, 15ට ප්‍රතිවිරුද්ධ මුහුණත 48. දැන් අහන්නේ මොකක්ද? ධාතු කැටයේ 10 සහ 28 දෙපසේ ඉදිරිපස දෙපසේ දිස්වනසේ වැටුණු විට උඩ ඇති අංකය කුමක්ද? ඔය රූපයේ පෙන්වන දේ තමයි අහන්නේ නේද? එහෙනම් අපි බලනවා පුතේ 10 පෙනෙන්නට තියෙනවා නම් ඒකේ ප්‍රතිවිරුද්ධ මුහුණත 38 වෙන්න ඕනේ. නේ? 10 පේන්න තියෙනකොට 10 ප්‍රතිවිරුද්ධ මුහුණත 38 නේ පුතේ. එතකොට මේ පැත්තේ 38. 28 පේන්න තියනවා කියලා කියන්නේ එහි ප්‍රතිවිරුද්ධ මුහුණත 5. එහෙනම් උත්තරේට 38 හෝ 5 එන්න බෑ නේද පුතේ? මේ දෙකෙන් එකක්වත් එන්න බෑ. එහෙනම් ආයුතු එක මොකද්ද? මේ උඩට මේ දෙකෙන් එකක් එන්න පුළුවන්. ඒ දෙකට 15 හෝ 48 විය හැකියි. හරිම පහසුයි කියලා තියෙන දේ හරියට තේරුම් ගන්න ඕනේ. මේකේ විරුද්ධ මුහුණක් දෙක හොයාගත්තොත් මේක පේනකොට අනිත් ඉලක්කම පේන්න විදිහක් නැහැ. ඒ නිසා ඉතිරි දෙක තමයි පේන්නේ අපිට. ඊළඟට පුතේ මේ රූපයේ ත්‍රිකෝණ 15ක් ඇත. එයින් ත්‍රිකෝණ 6ක් ලබා ගැනීමට ඉවත් කළ යුතු රේඛා ගණන කීයද? පැටියෝ බලමු මේ රූපේ ත්‍රිකෝණ 15ක් ආවේ කොහොමද? එක ත්‍රිකෝණයයි දෙක ත්‍රිකෝණය 3 4 5. තනි ත්‍රිකෝණ 5යි මේ විදියට නෙන්නේ. නේද? මේ විදියට 15ක් එනවා. මේ බලන්න අපි දන්නවා මේකේ ලේසි විදියක් තියෙනවා. මේකේ ත්‍රිකෝණ ටික මෙන්න මේ විදියට සමාන්තරව රේඛා ඇඳලා වෙන් වෙච්ච එකක මුළු ත්‍රිකෝණ ගණන හොයන්න 2 1 3 3 6 4 10යි 5යි එකතු කරා ඔක්කොම 15යි මේකේ තියෙන මුළු ත්‍රිකෝණ ගණන. එතකොට පුතේ දැන් ත්‍රිකෝණ 6යි අපිට ඕනේ. නේද? එහෙනම් අපි බලනවා ත්‍රිකෝණ 6ක් ලැබෙන්න නම් මේ බලන්න ත්‍රිකෝණ 6ක් ලැබෙන්න නම් මෙන්න මේ වගේ කොටසක් නේද පුතේ අපිට ඕනේ වෙන්නේ. නේ? 2යි 1යි 3යි 3යි 6යි. ඔය කොටස තිබ්බනම් ත්‍රිකෝණ 6ක් ගන්න පුළුවන්. එහෙනම් අහන්නේ මොකද? ඉවත් කළ යුතු රේඛා ගණන කීයද? කීයක් ඉවත් කරන්න ඕනද අපි? රේඛා දෙකක් ඉවත් කරනවා. මේ රේඛා දෙක ඉවත් කරලා දැම්මට පස්සේ අපිට ත්‍රිකෝණ 6ක් ලබා ගන්න පහසු වෙන්න පුළුවන්. එහෙනම් ඉවත් කළ යුතු රේඛා ගණන කීයද? 2යි. හරි. ඒවට කෙටි ක්‍රම අවශ්‍යත් නැහැ පුතාට.
චුට්ටක් හිතලා බලලා උත්තරයක් දෙන්න තියෙන ගැටලුව. ඊළඟ ප්‍රශ්නය පුතේ ප්‍රශ්න අංක 8. පාරක් කැපීමට මිනිස්සු 10 දෙනෙකුට දින 20ක් ගත වේ. පාරක් කපන්න මිනිස්සු 10 දෙනෙක් ඉන්නවා. ඒ මිනිස්සු 10 දෙනාට දින කීයක් ගත වෙනවද පුතේ? දින 20ක කාලයක් ගත වෙනවා. මේ මිනිස්සු 10 දෙනා දින 14ක් වැඩ කරනවා. මේ මිනිස්සු 10 දෙනා දින 14ක කාලයක් වැඩ කරනවා. ඊට පස්සේ ඉතිරි දින කීපය මිනිස්සු 5 දෙනෙක් වැඩ කරන්න ආවේ නැහැ. ඉතුරු දින ටිකේ වැඩ කරන්න මිනිස්සු 5 දෙනෙක් ආවේ නැහැ. ඉතිරි පිරිස එම වැඩය නිම කිරීමට තව දින කීයක් වැඩිපුර වැඩ කළ යුතුද? ඔන්න ප්‍රශ්නේ වරද්ද ගන්න තැනක් පුතේ. මෙතන අහන්නේ තව දින. තව කියන්නේ වෙනසක් අහන්නේ නේ. තව කියන වචනෙන් අහන්නේ වෙනසක්. එහෙනම් අහන්නේ පුතේ දින කීයක් ගත වෙනවද නෙමෙයි. තව දින කීයක් වැඩිපුර යනවද කියන එක. නම් අන්න එතනින් තමයි උත්තරේ වෙනස් වෙන්නේ. අපි දැන් මේකේ තියෙන වැදගත් කරුණු ටික අන්ඩර්ලයින් කරගමු. පාරක් කපන්න මිනිස්සු 10කට දින 20ක් යන. මිනිස්සු 10 දෙනා දින 14ක් වැඩ කළා. හැබැයි ඉතුරු දවස් ටික වැඩ කරන්න මිනිස්සු 5 දෙනෙක් ආවේ නැහැ. 5 දෙනයි ආවේ. එහෙනම් ඒ 5 දෙනාගෙන් තමයි ඉතුරු වැඩේ කරගෙන යන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි බලමු පුතේ මිනිස්සු 10 දෙනෙකුට දින 20ක් ගත වෙන වැඩක්. එහෙනම් මේක මිනිස් දින කීයක කාර්යයක්ද කියලා බලමු අපි. මිනිස්සු 10යි දින 20යි. එහෙනම් මේක පුතේ 20 10න් ගුණ කරාම මිනිස් දින 200ක වැඩක්. නේ? මිනිස් දින 200ක කාර්යයක්. මිනිස්සු 10 දෙනා දින 14ක් වැඩ කරනවා. 10 දෙනාම එකතු වෙලා දින 14ක් වැඩ කරනවා. දැන් එහෙනම් වැඩ කොච්චරක් ඉවරද? මිනිස් දින 140ක වැඩ ඉවරයි. නේ? මිනිස් දින 140ක වැඩ ඉවරයි. තව කොච්චරක් ඉතුරුද කියලා බලන්න. තව කොච්චර වැඩ ඉතුරුද? මිනිස් දින 60ක වැඩ ඉතුරුයි. නේද? මිනිස් දින 60ක වැඩ ඉතුරුයි. මිනිස්සු 10 දෙනාම වැඩ කළා නම් පුතේ. තව දවස් කීයද වැඩ කරන්න ඕනේ ওই වැඩේ ඉවර කරගන්න? මිනිස්සු 10 දෙනාම වැඩ කළා නම් අපිට ඕන වෙන්නේ තව දවස් 6යිනේ. මේ 10න් මේ 6 මිනිස් දින 60 වැඩේ ඉවර කරගන්න තිබුණා. හැබැයි මොකද්ද උනේ? මිනිස්සු 5 දෙනෙක් ආවේ නැහැ. එහෙනම් පුතේ වැඩ කරන්න ආවේ 5 දෙනයිනේ. මේ 5 දෙනා එකතුව තමයි මේ 60ක වැඩේ කරන්නේ. එහෙනම් දවස් කීයක් යනවද ඒ 5 දෙනාට? මිනිස් දින 60ක වැඩේ කරන්න 5 දෙනාට දවස් කීයක් යනවද? 65න් බෙදුවොත් මෙතන යනවා එයාලට දින 12. 5 වරක් 12නේ 60 වෙන්නේ නේද මේ? 5 වාරයක් 1 5යි. 10ට 5 ඒවා 2යි. 5 වරක් 2 10යි. මිනිස් දින 12ක් යනවා. දැන් පුතේ මේක 6කින් ඉවර කරගන්න පුළුවන්කම තිබිච්ච වැඩක්. මිනිස්සු 10 දෙනාම ආවනම් දවස් 6කින් ඉවර කරගන්න පුළුවන්කම තිබිච්ච වැඩක්. ආවේ 5 දෙනෙක් හින්දා දින 12ක් ගත වෙනවා. දැන් අහන්නේ මොකද පුතේ? වැඩිපුර වැඩ කළ යුතු දින. වැඩිපුර ඇත්තටම හරියට කළා නම් දින 6යි යන්නේ. වැඩිපුර කීයක් යනවද? තව දින 6ක් ගත වෙනවා තිබිච්ච කාලයට වඩා. එහෙනම් වැඩිපුර වැඩ කළ යුතු දින ගණන 6යි 12 නෙමෙයි පුතේ පිළිතුර වෙන්නේ. සමහර වෙලාවට පුතාලා උත්තරේ 12 දාලා ඇති. මේ අහන්නේ 5 දිනක් විතරක් ආවා නම් වැඩ කරන්න කොච්චර දින යනවද කියලා බැලුවොත් දින 12යි. නමුත් අහන්නේ වැඩිපුර වැඩ කළ යුතු දින ගණන 6යි. මගේ පුංචි පැටව වැරදිලා නම් කටු වැඩ නිවැරදි කරගන්න ඉක්මනින්. බොහොම පැහැදිලිව අපි මේක හදා ගන්නවා. හොඳයි පුතේ මම දැක්කා. කටු වැඩ කලේ දැක්කා. හොඳයි. මගේ පුතාලා ගැන මට සතුටුයි. බොහොම ලස්සනට කටු වැඩ කරනවා, පැහැදිලිව කරනවා. ඒ ගැන සතුටුයි පුතේ.
හොඳයි යන්. මගේ පුතා මේ ගාන බලා ලියන්න නැතුව තනියම ඕනේ හදන්න. තනියම ඕනේ හදන්න. මේක දිහා බලාගෙන ගාන ලියලා වැඩක් නෑ පැටියෝ. හොඳයි. අපි යමු පුතේ 9 වෙනි ගානට. රුවනි ගැහැණු ළමයෙකි. ඇයගේ අයියාට සහෝදරයෝ 3 දෙනෙක් සහ සහෝදරියෝ 4 දෙනෙක් සිටිති. රුවනිට සිටින සහෝදරයන් සහ සහෝදරියන් ගණන කීයද කියලා අහන්නේ. දැන් ඔන්න දෙවෙනි වතාව අපි ගානේ වැදගත් කරුණු ටික අන්ඩර්ලයින් කරගමු. රුවනි ගැහැණු ළමයෙක් ඇයගේ අයියාට සහෝදරයෝ 3යි සහෝදරියෝ 4යි. අහන්නේ රුවනිට සිටින සහෝදරයන් සහ සහෝදරියන් ගණන. දැන් අපි අඳිමු. රුවනි ගැහැණු ළමයෙක්. මේ රුවනි කියලා අපි හිතමු. රුවනි. එයා ගැහැණු ළමයෙක්. එයාට ඉන්නවා කවුද පුතේ ඉන්නේ එයාට? එයාට නෙමෙයි එයාගේ අයියාට. මේ අයියා වයසින් වැඩි. ඒ නිසා අපි ඉස්සරහින් දාගමු. මේ ඉන්නේ රුවනිගේ අයියා. එයාගේ අයියාට සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. එයාගේ අයියාට ඉන්නවා තවත් සහෝදරයෝ 3 දෙනෙක්. 1යි 2යි 3යි. අයියාට සහෝදරයෝ 3ක් ඉන්නවා. සහෝදරියෝ 4 දෙනෙක් ඉන්නවා. එයාගේ අයියාට සහෝදරයෝ 3යි 1යි 2යි 3යි සහෝදරියෝ 4යි. එහෙනම් පුතේ එක්කෙනෙක් රුවනිනේ. එහෙනම් තව සහෝදරියෝ කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්න ඕනේ. ඔන්න යාට තව සහෝදරියෝ 3 දෙනෙක් ඉන්නවා. රුවනිත් එක්ක ඔක්කොම සහෝදරියෝ ගාන 4යි. දැන් අහනවා පුතේ රුවනිට සිටින සහෝදරයන් හා සහෝදරියන් ගණන. මුලින්ම අහන්නේ සහෝදරයන්. 1යි 2යි 3යි 4යි. සහෝදරයෝ 4යි. රුවිනිට ඉන්නේ තවත් සහෝදරියෝ ගත්තොත් 1යි 2යි 3යි. සහෝදරියෝ 3යි සහෝදරයෝ 4යි. හරිම පැහැදිලි පුතේ. අපි රූප සටහනකින් ගියා උත්තරේට. පැහැදිලිව කියලා තියෙන දේ මුලින් ඇඳා ඒ අනුව නිවැරදි උත්තරේ තෝරගත්තා. හොඳයි. මම දැක්ක පැත්ත. මේක පුතාලට ගැලපෙන පුතාලට දැනෙන හැඟෙන විදිහට අඳින්න පුළුවන්. මේක තමයි අඳින්න තියෙන එකම විදිය නෙමෙයි. නේද පුතාලා තෝරා ගන්නා විවිධ ක්‍රම තියෙනවා. නමුත් අඳින ස්වરૂපය මේකේ බොහොම පැහැදිලිව පේන විදියට ඇඳ ගන්න පටලවලා ඔයාට පැටලුනොත් අඳින විදිය උත්තරේ වරදින හින්දා. හොඳයි. අපි යනවා පුතේ 10 වෙනි ප්‍රශ්නෙට. ගාන කියවමු. මකන 4යි පැන්සල් 5ක මිල මකන 2ක් සහ පැන්සල් 11ක මිලට සමානයි. ඔන්න චුට්ටක් කියවනකොට දැනෙනවා මෙතන මකන 4යි මේ පැත්තේ පැන්සල් 2යි. මකන 2ක් අඩු වෙනකොට මෙතන පැන්සල් 5ක් තිබ්බා. එහා පැත්තේ පැන්සල් 6ක් බවට වැඩි වෙලා තියෙනවා 11ක් ඔක්කොම වෙලා. මකන 5ක මිලට සමාන වෙන්නේ පැන්සල් කීයක්ද? ඔන්න දැන් වැදගත් කරුණු ටික බලනවා. මකන 4යි පැන්සල් 5යි ඕක සමානයි මකන 2ක් සහ පැන්සල් 11කට. එහෙනම් අහන්නේ මොකද්ද? මකන 5ක මිලට සමාන වෙන්නේ පැන්සල් කීයද? දැන් දන්න කරුණු සටහන් කරමු. මකන 4යි පැන්සල් 5යි. මෙහි මිල සමානයි මකන 2යි පැන්සල් 11ට. මකන 2කුයි
පැන්සල් 11කයි මිලෙහි එකතුවටයි සමාන වෙන්නේ. දැන් පුතේ අපි මකන එක මිල දන්නෙත් නෑ පැන්සලක මිල දන්නෙත් නෑ. නේද? අපි මොකද කරන්නේ? අපි සසඳනවා. දැන් මිල ගණන් සසඳනවා. මොකක්ද මේකට හේතුව වෙන්න ඇත්තේ? පුතේ ඔයාට පේනවා මෙතන මකන 4ක් තියෙනවා. මෙතන මකන 2ක් බවට පත් වෙලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මකන 2ක් අඩුයි. නේද? මේ තියෙන ගානට වඩා මකන 2ක් මේ පැත්තේ අඩුයි. ඒ මකන 2 අඩු වෙනකොට මේ පැන්සල් වලට මොකද වෙලා තියෙන වෙනස? මේ පැත්තේ මකන 2ක් අඩු වෙනකොට පැන්සල් වැඩි වෙලා කීයක්ද? 6ක්. එහෙනම් පුතේ මෙතන මකන 4ම තිබුණා නම් තියෙන්නේ පැන්සල් 5යි. මකන 2ක් අඩු වෙනකොට මෙහෙන් පැන්සල් ගාන කීයක් වැඩි වෙලාද? පැන්සල් 6ක් වැඩි වෙලා. දැන් එහෙනම් අපිට හිතන්න පුළුවන් නේද? මකන 2ක් කියලා කියන්නේ පැන්සල් 6ක් කියලා. ඔව්. අහන්නේ මොකක්ද අපෙන් දැන්? මකන 5කට සමාන වන්නේ පැන්සල් කීයක්ද? එහෙනම් අපි බලමුකෝ පුතේ එක මකනයක් කියන්නේ පැන්සල් කීයක්ද? එක මකනයක් කියන්නේ පැන්සල් 3ක්. එහෙනම් අහන්නේ මොකද්ද? මකන 5යි. එහෙනම් එකක් කියන්නේ පැන්සල් 3යි නම් එකක් කියන්නේ මකන එකක් කියන්නේ පැන්සල් 3යි නම් පුතේ මකන 5ක් කියන්නේ පැන්සල් කීයද කියලා බලන්න. මේක 5න් වැඩි වෙන්න ඕනේ. පැන්සල් කීයක මිලටද සමාන? පැන්සල් 15ක මිලට සමානයි. පිළිතුර අංක 2. ඔබලා හොඳයි අල්ෆා. බොහොම ලස්සනට පැහැදිලි. හොඳයි අනුදී පුතේ මම බැලුවා. දැන් මේ පිටුවෙත් හරි ගණන ඉවරයිනේ. ඒ පිටුවත් අපි කතා කරලා ඉවරයි. පුතා ඒ පිටුවෙත් හරි ගණන කීයද කියලා ගෙනහිල්ලා මුල් පිටුවට දාලා ඉන්න. ඒ පිටුවේ අපි කතා කරා ප්‍රශ්න 6ක් නේද? ප්‍රශ්න 6න් පුතාගේ කීයක් හරිද කියලා මුල් පිටුවට දාන්න. හොඳයි. අපි යනවා පුතේ ප්‍රශ්න අංක 11ට. පසුගිය විභාග ආශ්‍රිත ප්‍රශ්නයක් මේක. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කතා කරනකොට අපිට මුණ ගැහෙන ප්‍රශ්නයක්. රූපයේ දැක්වෙන්නේ පාපැදි කරුවෙකු ආරම්භක ස්ථානයෙන් ගමන් අරඹා නැවත එම ස්ථානයට පැමිණි මාර්ගය. මේ තියෙන පුතේ ආරම්භක ස්ථානය. මේකෙන් පටන් අරන් මේ පුතේ ඊතල දාන්නේ මෙහෙම යන්නේ මේ පැත්තට කියලා පෙන්නන්න. ඒක තමයි ඊතල දාන්නේ. දැන් අහන්නේ මොකද්ද පුතේ? ආරම්භක ස්ථානයට පාපැදිකරුවෙකු නැවත පැමිණෙන විට මෙහෙම ගිහින් මේ ආරම්භක ස්ථානයට ආපහු එනකොට වමට දකුණට හැරුණු වාර ගණන පිළිවෙලින් කීය? මුලින්ම අහන්නේ කොයි පැත්තටද? වමට. දෙවෙනිව අහන්නේ දකුණට. පිළිවෙලටනේ දැන් ලියන්න ඕනේ. එහෙනම් ඉස්සල්ලා හොයා ගන්න ඕනේ පුතේ වමට හැරුණු වාර ගණන. දැන් මේ පාපැදි කරුවා යන්නේ පුතේ මෙහෙමනේ. මේ පාපැදි කරුවා යන්නේ මේ පැත්තට. පාපැදියේ නැගලා යන්නේ. එතකොට එයා පිටුපස හැරිලානේ ඉන්නේ නේද? දැන් මේ අතට ගමන් කරනවා. ඒ කියන්නේ පිටුපස හැරිලා. එයාගේ වමකෝ මේ වම මේක දකුණ. එහෙනම් වම අත මේ පැත්තේ දකුණු අත මේ පැත්ත. එහෙනම් මගේ පුතාට පේනවා වමට හැරෙන වාර ගණන හොයන්න පිටත පැත්තෙන් නේද යන්න ඕනේ. නේ? මෙහෙම ගියොත් මේ පැත්තට හැරෙන්නේ දකුණට. මෙහෙම ගියොත් ඒ හැරෙන්නේ දකුණට. දැන් අපිට මේ සේඳගෙන වටේ හැරි හැරි බලන්න බෑනේ. ඒ නිසා අපි මේ පිටත පැත්තෙන් යනවා. ඔන්න වමට හැරෙනවා එක තැනක්. නැවත හැරෙනවද පුතේ? අපහු හැරෙන්නේ නැහැ. එහෙනම් වමට හැරෙන වාර ගාන කීයද? 1යි. වමට 1යි. ඊළඟට අපි යනවා දකුණු පැත්තෙන්. දකුණු පැත්තෙන් මේ ඇතුල් පැත්තේ තමයි දකුණු අත තියෙන්නේ.
එතකොට මෙන්න මෙතන යා එකවරක් හැරෙනවා. මෙතන හැරෙනවා දෙවෙනි වතාව. මේ තියෙන්නේ 3. මෙන්න මෙතන තවත් හැරෙන තැනක් මුණ ගැහෙනවා. මෙතන තවත් හැරෙන තැනක් තියෙනවා. ඔන්න මෙතෙන්ට ගියාම නැවත ආරම්භක ස්ථානෙට යනවා. එහෙනම් දකුණට කී වරක් හැරුණාද පුතේ? දකුණට හැරුණා 5 වතාවක්. වමට 1යි දකුණට 5යි පිළිවෙලින් තිබෙන පිළිතුර 1 සහ 5. දැන් පුතාලා ඒක හරියට හොයාගත්තත් මේක වරද්දලා ඉරියන් ඉන්න එපා. මොකද පිළිවෙලින් අහන්නේ වමට සහ දකුණට. දකුණට සහ වමට නෙමෙයිනේ. නේද? ඒ නිසා වමට දකුණට හැරිච්ච වාර ගණන ගත්තොත් පිළිවෙලින් වමට 1යි දකුණට 5යි. ඊළඟට ඒ ගානෙම තව කොටසක් පුතේ අපිට තියෙන්නේ. ඒකෙම තව කොටසක් තමයි 12 වෙනි ප්‍රශ්නේ විදිහට තිබුණේ. නැවත ආරම්භක ස්ථානයට එනකොට පාපැදිකරු ගමන් කළපු මුළු දුර කීයද? ආපහු එනකොට ඒ කියන්නේ පුතේ මෙතනට ගිහිල්ලා මෙතන ඉඳන් මේ සම්පූර්ණ දුර කීයද කියලානේ අහන්නේ. පුතේ දැන් අපිට දීලා තියෙනවා මෙන්න මේ විදියට අගයන් කීපයක්. මෙතන ඉඳලා මෙතෙන්ට 10යි. දැන් අපි මේ රේඛාවත් හොයාගන්න එපා පුතේ මේ ඔක්කොම කීයද කියලා. ඒක හොයන්න පුළුවන් නේද මෙතනින්? මේ කෑල්ල 3යි මේ කෑල්ල 6යි. එහෙනම් මේක 6යි 3යි ඔක්කොම මේක 9යි නේද? මේ ටික ඔක්කොම 9යි. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ මේක දන්නවා. මේ කෑල්ල අපි දන්නේ කොච්චරද කියලා. හැබැයි පුතේ ඔයාට පේනවනේ මේ කෑල්ලේ දුර මේ කෑල්ලේ දුරට සමානයිනේ. එහෙනම් මේ කොටසේ දුර දන්නෙත් නෑ. මේ කොටසයි දෙකම එකතු වුණාම කිලෝමීටර 10ක් එනවා නේද? මේකයි මේකයි එකතු වුණාම මේකයි එකතු වුණාම කිලෝමීටර 10යිනේ. එහෙනම් මේ කෑල්ලත් අපි මෙතෙන්ට සම්බන්ධ කරොත් මේක ඍජු කෝණාශ්‍රයක්. එතකොට පුතාට පේනවා මේ පැත්ත 9යි නිසා මේ කොටසත් 9යි. මේක 10යි මේ පැත්තත් 10යි. එහෙනම් 10 ඒවා දෙකක් කිලෝමීටර 20යි. 9 ගොඩවල් දෙකක් 18යි කිලෝමීටර්ස්. එනම් මේ ඔක්කොගේම එකතුව තමයි ගමන් කළ යුතු මුළු දුර වෙන්නේ. පාපැදිකරුවා ගමන් කළ යුතු මුළු දුර කිලෝමීටර 38යි. මේ වගේ එකක මුළු දුර හොයන්න අපි පාවිච්චි කරන ක්‍රමය තමයි ආපහු බලන්න පුතේ අපිට මේ සමහර රේඛාවල දිග දීලා නැති නිසා අපි කරන්නේ පුතේ ඒක හොයාගන්න මේ රේඛාව මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඒක මෙතෙන්ට සම්බන්ධ කරා කියලා පුතේ මේ දිගයි වෙනස් වෙන්නේ නැහනේ. තියෙන තැන වෙනස් වුණාට මේ රේඛාවේ දිග මේ පැත්තේ මේ කොටසේ දිගට සමානයි. මේක ඉස්සරහින් තිබ්බා කියලා දිග වෙනස් වෙන්නේ නැහැ. එතකොට පුතාට මේක දන්නවා 10යි එහෙනම් මේකත් 10යි. මේ දෙක එකතු කළාම 9 නිසා මේ රේඛාවත් 9යි කියලා අඳුර ගන්නවා. ඊට මුළු දිග හොයාගන්න මුළු දුර හොයාගන්න හරි ලේසියි. හොඳයි පිළිතුර අංක 2 කිලෝමීටර 38යි. ඊළඟ ප්‍රශ්නේ පුතේ ප්‍රශ්න අංක 13. ඔන්න අපි ගාන මුලින් හොඳටම කියවනවා. රුවන් විනාඩි 10කදී සේපාලිකා මල් 20ක් අහුලනවා. විනාඩි 10යි සේපාලිකා මල් 20යි. ගයාන් විනාඩි 5කදී සේපාලිකා මල් 15ක් ඇහිඳින අතරේදී කමල් විනාඩි 2කදී සේපාලිකා මල් 8ක් ඇහිඳි. වැඩිම වේගයකින් මල් ඇහිඳින්නේ කවුද? දැන් අපි දන්න කරුණු ටික අන්ඩර්ලයින් කරනවා. රුවන් ඉන්නවා විනාඩි 10යි මල් 20යි. ගයාන් විනාඩි 5යි මල් 15යි. කමල් විනාඩි 2යි මල් 8යි. වැඩිම වේගයකින් මල් ඇහිඳින්නේ කවුද? දැන් පුතේ මේ අන්ඩර්ලයින් කරපු ටික ලිව්වා. රුවන් මිනිත්තු 10කදී මිනිත්තු 10යි එයා මල් කීයක් අහුලනවද පුතේ? මල් 20ක් අහුලනවා. ඊළඟට ඉන්නවා ගයාන් එක අකුරක් ලියවත් ඇති පුතේ. ගයාන් විනාඩි 5කදී මල් 15ක් අහුලනවා. ඊළඟට ඉන්නවා කමල්
කමල් විනාඩි 2කදී තමයි මල් අහුලන්නේ 8ක්. දැන් වැඩිම වේගය හොයන්න පුළුවන්ද පුතේ මෙහෙම? මේකේ මිනිත්තු ගණන එකිනෙකට වෙනස්. මෙයා විනාඩි 10යි, මෙයා 5යි, මෙයා 2යි. එතකොට දැන් අපිට කියන්න පුළුවන් මෙතන මල් 20ක් අහුලනවා මෙයා, එයා තමයි වැඩිම වේගයකින් මල් අහුලන්නේ කියලා කියන්න පුළුවන්ද අපිට? එහෙම කියන්න බෑ. එහෙනම් මේක එකම වෙලාවකදී අහුලන මල් ගණන හොයාගන්න ඕනේනේ අපි. එහෙනම් අපි බලමුද රුවන් එක විනාඩියකදී මල් කොච්චරක් අහුලනවද කියලා. රුවන් විනාඩි 10කදී මල් 20යි. එහෙනම් එක විනාඩියකට මල් කීයද? විනාඩි 10යි මල් 20යි නම් එක විනාඩියකට මල් 2යි. ඇයි 20යි මල් විනාඩි 10යි එක විනාඩියට 2යි. එහෙනම් ගයාන් විනාඩි 5කට 15යි. එහෙනම් එක විනාඩියකට මල් 3යි. කමල් විනාඩි 2කට 8යි. එහෙනම් එක විනාඩියකට එයා මල් අහුලනවා 4ක්. ඔන්න දැන් පුතාලට මේ ගැන අවබෝධ කරගන්න පුළුවන් එක විනාඩියට වැඩියෙන්ම අහුලන්නේ කවුද? එක විනාඩියකදී වැඩියෙන්ම මල් අහුලන එක්කෙනා මෙන්න මෙයා නේද? කවුද? කමල්. එක විනාඩියකදී වැඩියෙන්ම මල් අහුලන්නේ කමල්. එහෙනම් වැඩිම වේගයකින් මල් අහුලන කෙනා කවුද? කමල්. හොඳයි. මේකේ පුතේ අපි බොහොම පිළිතුර හදාදී බොහොම තර්කානුකූලව පොඩි සටහනක් දානවා. මේ කියලා තියෙන දේ මොකක්ද කියලා. ඉස්සලාම වැදගත් කරුණු ටික අන්ඩර්ලයින් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ ඒ කරුණු ටික සටහන් කරගන්නවා කට වැඩ කළේ. ඊට පස්සේ අපි වැඩිම වේගයකින් මල් අහුලන කෙනා තෝරගන්න තියෙනවා. ගැටලුව විසඳන්න පටන් ගන්න. හොඳයි. අපි යමු පුතාලගේ ප්‍රශ්න අංක 14ට. නිවසක ජල බිල් පතක් වෙනුවෙන් මුල් ඒකක 30 සඳහා රුපියල් 15ක් ගන්නවා. පළවෙනි වතුර පාවිච්චි කරන ඒකක 30ට එක ඒකකයකට 15 බැගින් ගන්න. මේ ඒකක 30 සඳහා රුපියල් 15ක් නෙමෙයි 15 බැගින්. ඉන් අනතුරුව වැඩි වෙන සෑම ඒකකයක් සඳහාම 5ක් වැඩිපුර ගන්නවා. මේ නිවසේ ඒකක 55ක් පරිභෝජනය කරා නම් ගෙවිය යුතු මුදල කීයද? දැන් ඔන්න වැදගත් කරුණු ටික අන්ඩර්ලයින් කරගමු. මුල් ඒකක 30යි 15 බැගින්. වැඩි වෙන සෑම ඒකකයකටම රුපියල් 5ක් නෙමෙයි 5ක් වැඩියෙන්. 5ක් වැඩියෙන් ගන්නවා කියලා කියන්නේ. ඊළඟ ඒකක වලට රුපියල් 5 ගානේ ගන්නවා කියලා හැම නෙමෙයි තියෙන්නේ 5ක් වැඩිපුර ගන්නවා කියලා තියෙන්නේ. එම නිවසේ ඒකක 55ක් පරිභෝජනය කරා. එහෙනම් අපි බලමු මේ 55න් මුල් ඒකක 30. ඒකක 30ට රුපියල් 15 බැගින් ගන්නවා. 15 30 ගාන. 30 ගාන ඒකක 15ක්. එතකොට බලන්න පුතේ කොච්චරක් යනවද? මේ බිංදුව අගට දාලා 3ෙන් ගුණ කරන්න පුළුවන් 3 අරක් 5 15යි එකක් ඉතිරි 3 අරක් 1 3යි 1යි 4යි. නැත්තම් පුතාට මේක මේ පැත්තට ලියාගෙන ගුණ කරන්නත් පුළුවන්. මේ බිංදුව අගට දැම්ම 3ෙන් ගුණ කරා 3 අරක් 5 15න් 5 එකක් ඉතිරි 3 අරක් 1 3යි 1යි 4යි. නැත්තම් පුතාට මේක දීර්ඝ ක්‍රමයට ගුණ කරන්න පුළුවන්. මෙහෙම ඒකට වෙලාව යනවා බිංදුව අරක් 5 බිංදුවයි බිංදුව අරක් 1 බිංදුවයි. 3 අරක් 5 15යි එකක් ඉතිරි 3 අරක් 1 3යි 1යි 4යි. ඒකේ ටිකක් පියවර ගණන වැඩි පුතේ. ඒ නිසා අගට බිංදුව තියෙනකොට අග බිංදුව දාලා ඉතිරි ඉලක්කමෙන් ගුණ කරලා උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් පුතේ විදුලි ඒකක 30ක් සඳහා රුපියල් 450ක් ගෙව්වා. දැන් ඒකක 55යිනේ 30කට ගෙව්වා. තව කීයක් ඉතුරුද? තව ඒකක 25ක් තියෙනවා. මේ ඒකක 25ට ගෙවන්නේ කොහොමද? සෑම ඒකකයකටම 5ක් වැඩියෙන්. ඒ කියන්නේ පුතේ දැන් මෙතන ඒකකයකට රුපියල් 15ක් ගත්තානේ. දැන් ඊළඟ ඒකට රුපියල් 5ක් වැඩි කියන්නේ මේ ඒකක 25ට රුපියල් 20 ගානේ ගන්නවා. බිංදුව අගට දැම්ම දෙකෙන් වැඩි කරා. දෙවරක් 5 10න් බිංදුව එකක් ඉතිරි දෙවරක් 2 4යි 1යි
5යි. එහෙනම් මෙන්න බලන්න පුතේ මුල් ඒකක 30ට 450ක් ඊළඟ ඒකක 25ට රුපියල් 500ක්. දැන් අහන්නේ මොකද්ද? මුළු මුදල. ඒ කියන්නේ මේ 450යි 500යි දෙකම එකතු වෙනවා කීයද මුදල? රුපියල් 950ක් ඕනේ මෙහි විදුලි බිල ගෙවන්න. ජල බිල ගෙවන්න. විදුලි බිල නෙමෙයි. ජල බිල් පත සඳහා වැය වෙන මුදල රුපියල් 950යි. හොඳයි මම දැක්කා වැරදි පුංචි පැටව නිවැරදි කරන්න. right අපි යමු පුතේ ප්‍රශ්න අංක 15ට. අමර කමල් නයනා අත මුදල් නෝට්ටු හෝ කාසි ඇත. අමර ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් කමල් ළඟ තියෙනවා. කමල් ළඟ ඇති මුදල වගේ තුන් ගුණයක් නයනා ළඟ තියෙනවා. තුන් දෙනා ළඟම ඇති මුදල 180යි. ඔන්න වැදගත් කරුණු. අමර කමල් නයනා අත මුදල් නෝට්ටු තියෙනවා. අමර ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් කමල් ගාව තියෙනවා. කමල් ළඟ ඇති මුදල මෙන් තුන් ගුණයක් නයනා ළඟ තියෙනවා. තුන් දෙනා ළඟම ඇති මුළු මුදල 180යි. දැන් දන්න කරුණු ටික අපි ගේමු පුතේ. කවුද ඉන්නේ? අමර ඉන්නවා. අමර ළඟ තියෙන මුදල එකක් නම් ඒ වගේ දෙගුණයක් තියෙනවා පුතේ කමල් ළඟ. අමර ගාව 1යි නම් කමල් ගාව ඒ වගේ 2යි. කමල් ළඟ තියෙන මුදල වගේ 3ක් තියෙනවා නයනා ගාව. එතකොට මෙයා ගාව 2යි. ඒ වගේ තුන් ගුණයක් කියන්නේ දෙවාරයක් 3 6යි. මෙයා ගාව කොටස් 6ක් තියෙනවා. එතකොට මගේ පුතේ අපිට කියනවා තුන් දෙනා ළඟම 180යි. ඒ කියන්නේ මේ කොටස් ටික එකතු කරාම ඔක්කොම 180යි. අහන්නේ කමල් හා නයනා ළඟ ඇති මුදල. එහෙනම් මේ දෙදෙනා ගාව තියෙන මුදල වෙන වෙනම හොයන්න. 2යි 1යි 3යි 3යි 6යි 9යි. කොටස් 9ක් සමානයි 180 නිසා අපි එක කොටසක් කීයද කියලා බලනවා පුතේ. 9 වරක් 2 18යි. බිඳුවට නෑ බිඳුවයි. ඒ කියන්නේ මගේ පුතා එක කොටසක් කියන්නේ 20යි. අහන්නේ කමල් සහ නයනා ළඟ ඇති මුදලනේ. එක කොටසක් 20යි නම් ඒ වගේ දෙකක් 40යි. ඒ වගේ 6ක් 120යි. ඒ දෙදෙනා ළඟ ඇති මුළු මුදල හොයන්නේ හැමතිස්සම මේ දෙක එකතු කරලා 120ට 40ක් එකතු වුණාම රුපියල් 160යි. එහෙනම් කමල් සහ නයනා ළඟ ඇති මුළු මුදල රුපියල් 160යි. හරිද බලන්නකෝ. ඒකත් බොහොම පහසු ප්‍රශ්නයක් මගේ පුතේ. වැරදි නිවැරදි කරගන්න. වැරදි තියනවා නම් පුතාලගේ. හොඳයි. හරි පුතා. ඕකේ. බැලුවා. 16ටයි අපි යන්නේ. තෙහාෂා උදෑසන පාසල් යන විට එක්තරා දිශාවකට මීටර 300ක් ගමන් කරා. අපිට දිශාව කියලා නෑ පුතේ. අගේ වම් අත පැත්තට හැරිලා මීටර 100ක් ගියා.
ඇය මීටර 100ක දුර ගමන් කරනකොට, ඒ කියන්නේ වම් අත පැත්තට හැරිලා ගමන් කරනකොට එයාගේ හෙවණැල්ල sorry පුතේ. එයාගේ හෙවණැල්ල ඇගේ දකුණු අත පැත්තට වැටිලා තිබ්බනම් එයා මීටර 300 ගමන් කළේ කුමන දිශාවට මුහුණලාද කියලා අහනවා. හොඳයි. අපි බලමු වැදගත් කරුණු ටික. උදෑසන පාසල් යනකොට එක්තරා දිශාවකට මීටර 300ක් ගිහිල්ලා වම් අත පැත්තට හැරිලා මීටර 100ක් ගියා. මීටර 100ක දුර ගමන් කරනකොට එයාගේ සෙවණැල්ල දකුණු අත පැත්තට වැටිලා තිබුණා. එහෙනම් මීටර 100ක දුර ගමන් කරේ කුමන දිශාවට මුහුණලාද? දැන් අපිට උත්තර වලින් යන එක වඩා ලේසියි. අපි බලමු මේ කියන එක ඇඳලා. තෙහාසා මීටර 300ක දුර අපි හිතමු නැගෙනහිරට ගියා කියලා. මේ ගැටලුවේ අපි දිශා සටහනක් මුලින් මැද ගන්නවා. ඔපොල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලාවරේ. හරි. දැන් අපි හිතමු එක්තරා දිශාවකට. දැන් මේ එක්තරා දිශාව මොකක්ද කියලානේ අහන්නේ. අපි හිතමු මෙයා නැගෙනහිරට ගියා කියලා මීටර 300ක්. ගිහිල්ලා මොකද කළේ? එයා හැරුණේ වම් අත පැත්තට. නැගෙනහිර පැත්තට යනවා කියන්නේ පුතේ නාසය නැගෙනහිර දිශාවට පිහිටලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ අත දකුණ, මේ පැත්තේ උඩ අත වම. හරි. එතකොට පුතේ එයා කියන්නේ වම් අත පැත්තට හැරිලා මීටර 100ක් යන්න ඕනේ. එහෙනම් වම් අත පැත්ත උඩ. මේ මීටර 100ක් ගියා. මේ මීටර 100 යනකොට පුතේ දැන් උදෑසනනේ. මෙයා යන්නේ උඩ අතට. වම දකුණ. උදෑසන නිසා ඉර තියෙන්නේ නැගෙනහිර දිශාවේ, සෙවණැල්ල වැටෙන්නේ බස්නාහිරට. වම් අත පැත්තට හැරිලා මීටර 100ක් යනකොට ඇගේ සෙවණැල්ල දකුණු අත පැත්තට වැටෙන්න බෑනේ දැන් පුතේ. මේ ඉර තියෙන්නේ මෙහෙනේ. ඉර නැගෙනහිර. එහෙනම් එයාගේ හෙවණැල්ල තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් එයාගේ හෙවණැල්ල තියෙන්නේ දකුණු අත පැත්තෙන් නෙමෙයි වම් අත පැත්තෙන්නේ. එහෙනම් එයා ගමන් කරපු දිශාව මීටර 300 ගියේ නැගෙනහිර දිශාවට වෙන්න බෑ. මේක වැරදි. දෙවෙනි එක. අපි හිතමු මෙයා මීටර 300 දකුණට ආවා කියලා. මේ 300 දකුණු දිශාවට ආවා. එතකොට පුතේ මෙයා දකුණු දිශාවට එනකොට ඉදිරිය බලාගෙන එන ළමෙක්නේ. එතකොට මෙයාගේ දකුණු අත මේ, මෙයාගේ වම් අත මේ. හරි. එයා වම් අත පැත්තට හැරිලා මීටර 100ක් ගියා. එතකොට පුතේ මේ තියෙන්නේ ඉර, එයාගේ හෙවණැල්ල වැටෙන්නේ මේ පැත්තට. එයා යන්නේ කොහෙටද? මේ දිශාවට යන්නේ. එතකොට එයාගේ කොයි අත පැත්තෙන්ද මේ හෙවණැල්ල තියෙන්නේ? අත පැත්තකින් නෙමෙයි හෙවණැල්ල තියෙන්නේ එයාගේ පිටිපස්සේ. ඒ නිසා එයා ගමන් කරපු දිශාව දකුණු දිශාව වෙන්නත් බැහැ. ඊළඟට තුන්වෙනි එක. බස්නාහිරට ගමන් කරමින් හිටියා. මීටර 300 බස්නාහිරට ගියා. ඊට පස්සේ එයාගේ වම් අත පැත්තට හැරුණා. මේ බලන්න. එයාගේ වම් අත පැත්තට මෙයා වම් අත පැත්තට හැරෙනවා කියන්නේ කොයි පැත්තටද හැරෙන්නේ කියලා බලන්න පුතේ. මෙයාගේ යට තියෙන්නේ වම් අත, උඩ තියෙන්නේ දකුණු අත. එහෙනම් මෙයා මීටර 300ක් ඇවිල්ලා වමට හැරුණා කියලා කියන්නේ පුතේ මේ පැත්තට හැරිලා තමයි මීටර 100 එන්නේ. එතකොට ඉර මේ පැත්තේ, එයාගේ සෙවණැල්ල වැටෙනවා මේ පැත්තට. එයා ඉදිරිය හැරිලා ඉන්න ළමෙක්. එයාගේ දකුණු අත මේ තියෙන්නේ. එහෙනම් දකුණු අත පැත්තට හෙවණැල්ල වැටිලා තිබ්බනම් එයා මීටර 300 ගමන් කරේ දිශාව. මේක හරි. එයා මීටර 300 ආවේ කුමන දිශාවටද? බස්නාහිර දිශාවට. රූප සටහන ඇඳාම නිවැරදිව පිළිතුර ලැබෙනවා. පුතාට එතන කෙටි ක්‍රම කිසිම දෙයක් නැහැ. නිවැරදිව රූප සටහන අඳින්න පමණයි. හරියට රූප සටහන ඇඳලා බලන්න මොකද්ද ගමන් කරපු දිශාව නිවැරදිව කියලා. හොඳයි. ඒ පිටවත් ඉවරයි නේද පුතේ? අපි ඒ පිටුවෙත් හරි ගණන ලකුණු කරගමු.
අපි ප්‍රශ්න 16කට පිළිතුරු කතා කරලායි ඉන්නේ. අක්කම හරිද? බොහොම හොඳයි. ඊළඟට 17 පුතේ අපි ගාන කියවමු. බෝට්ටුවක වරකට ගෙන යා හැකි උපරිම බර කිලෝග්‍රෑම් 200යි. මිනිසෙකුට කිලෝ 40යි 80යි 60යි 140යි 160යි හා 120 බැගින් වූ ගෝණි 6ක් ගඟෙන් එතර කරවීමට අවශ්‍ය වෙලා තියෙනවා. මේ සඳහා බෝට්ටුව ගඟෙන් එතරට පැදවිය යුතු අවම වාර ගණන කීයද? හරි. දැන් දන්න තොරතුරු බලමු අපි. වැදගත් තොරතුරු. උපරිම බර 200යි. එයාට තිබුණා 40යි 80යි 60යි 140යි 120යි 160යි කියලා ගෝණි 6ක්. මේ සඳහා බෝට්ටුව ගඟෙන් එතරට පැදවිය යුතු අවම වාර ගණන. දැන් ඕනනම් අපිට එක ගෝණියක් ගෙනියන්න එක වාරයේ ගානේ යන්න පුළුවන්. හැබැයි අඩුම වාර ගණනකින් මේ ගෝණි 6 එතර කරවන්න ඕනේ. එහෙනම් වාර කීයක් ගමන් කළ යුතුද කියලා අහනවා පුතේ අපි. එතකොට පුතේ අපි බලනවා උපරිම බර කිලෝ 200ක් හදාගන්න. දැන් අපිට ඕනනම් මේකේ මුළු බර හදාගන්න පුළුවන්. කිලෝ 40යි 80යි 60යි 140යි 160යි 20යි. එතකොට පුතේ අපිට එනවා මුළු බර 40යි 60යි 80යි 140යි 160යි 120යි. ඔක්කොම බර බැලුවොත් 6යි 4යි 10යි 8යි 18යි 4යි 22යි 6යි 28යි 2යි 30යි 3ක් ඉතිරි. ඔක්කොම එනවනේ කිලෝ 500ක්. මේ කිලෝ 500 200 ගානේ තමයි ගෙනියන්නේ. හරි. මේ ටික ඔක්කොම 200 ගානේ තමයි ගෙනියන්නේ. මේ බලන්න 40යි 60යි 80යි 140යි 160යි 120යි. 6යි 4යි 10යි 18යි 4යි 22යි 22යි 6යි 28යි 2යි 30යි 3ක් ඉතිරි කිලෝ 600ක් එනවා. 500ක් නෙමෙයි කිලෝ 600ක්. මේ පැත්තෙන් 30ක් ඉතුරු වෙන නිසා කිලෝ 600ක් එනවා. එතකොට මගේ පුතා අපෙන් අහන්නේ 200 ගානේ උපරිම වාර අවම වාර කීයක් යන්න ඕනේද? එතකොට දැන් මගේ පුතේ දැන් මේ ගෝණි වල තියෙන බර ගැනත් සැලකිලිමත් වෙන්න එපා. 600 200ෙන් බෙදලා බලන්නත් පුළුවන්. 3යි කියලා. හැබැයි අපි දැන් මේ ගෝණි ගලවලා බර අරයි යනවා කියලා එහෙම කියලාත් නැහැ. නේද? ඒ නිසා අපි බලමු මේ ගෝණි කොයි විදිහටද අරයි යන්න පුළුවන්. අපිට පුළුවන් 40 ගෝණියත් එක්ක 160 ගෝණිය එකවර දාලා අරගෙන යන්න. නේ? මේ ගෝණි දෙක එකවරකට ගෙනියන්න පුළුවන්. එතකොට එක වාරයයි. ඒ කියන්නේ කිලෝ 40 ගෝණියක් 160ක් ගෙනිච්චොත් ඔන්න පළවෙනි වාරේ 200 හැදෙනවා. ඊළඟට අපි ගමු කිලෝ 80 ගෝණිය. කිලෝ 80යි 120යි. එතකොටත් කිලෝ ග්‍රෑම් 200 හැදෙනවා. ඔන්න වාර දෙකයි. ඊළඟට මොකක්ද අරන් යන්නේ? ඊට පස්සේ තියෙනවා තව කිලෝ 60 ගෝණියක්. ඒ කිලෝ 60 ගෝණියත් එක්ක ඉතුරු 140 ගෝණිය ගත්තොත් එතනත් එනවා නේද කිලෝග්‍රෑම් 200ක්. මෙන්න දෙවෙනි ක්‍රමය. එහෙනම් මේ කොයි විදියෙන් ගියත් වාර 3යි. මේ 600 200ෙන් බෙදලා බලන්නත් පුළුවන්. 200 ගොඩවල් 3යි 600ට. එහෙනම් අවම වාර 3කින් මේක ගෙන යා හැකියි. ක්‍රම දෙකක් ඔස්සේ අපි හැදුවා. හොඳයි. ඊළඟ එකට යන්න. මේකත් හරි ලේසි ප්‍රශ්නයක් නේද? මේ සුදු පාටයි කළු පාටයි පබළු යොදා සකස් කරපු පබළු වැලක් තියෙනවා. ඒකේ ත්‍රිකෝණාකාර හැඩයේ ආභරණයක් ලෙස සකස් කරාම ලැබෙන ආකාරය. පුතේ ඔයාට පේනවා පටන් අරන් තියෙන පාට කරපු බෝලයක්. එකක් හැර එකක් පාට කරලා නේද? එකක් හැර එකක් පාට කරලා තියෙන. එහෙනම් ත්‍රිකෝණය හැදුවාම දෙකක් හැර එකක් පාට වෙන්න බෑනේ. ත්‍රිකෝණය හදනකොටත් එකක් හැර එකක් බෝල පාට වෙන්න ඕනේ. එහෙනම් මේකේ බලනු මොකද්ද වැරද්ද කියලා පුතේ. මේ බෝල දෙකක් ඇරලා එකක් පාට කරලා.
එහෙනම් මේ පටියෙන් හදපු එක මේක වෙන්න බෑ. ඊළඟ එකට යන්න. එක බෝලයක් හැර බෝලයක් පාට කරලා තියෙනවද? ඔව්. මේකෙත් එහෙමයි. මෙන්න එකක් හැර එකක් පාට කරලා එක තැනකදී සුදු පාට බෝල දෙකක් තියෙනවා. නම් ඒකත් වැරදි. එකක් හැර එකක් බෝල පාට කරලා තියෙන්නේ. මේ අග දෙක බැලුවත් පුතේ ඒක බලන්න පුළුවන්. මේ අග දෙක එකලඟට සම්බන්ධ වෙන තැනත් පාට කරපු එකයි පාට කරපු නැති බෝලෙකුයි එන්නේ. ඒ නිසා උත්තරේ අංක 2 වෙන්නම ඕනේ. දින ආශ්‍රිත ගැටලුවක් ගොඩක් විභාග වර්ෂවල පුතේ හැම අවුරුද්දකම වගේ දින දර්ශන ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි දින දර්ශන ආශ්‍රිත වෙනමම කතා කරා ගණිත ගැටලු කොහොමද විසඳන්නේ දින දර්ශන ආශ්‍රිතව කියලා. අද බදාදා අක්කා නුවර ගියා පළමුදා. ඉන් අනිද්දා දිනය 24. එදින රුවණිගේ උපන් දිනයයි අක්කා නුවර ගිනේ දිනය හා දවස කවදාද? ඔන්න අපි දන්න දේ. අද බදාදා අක්කා නුවර ගියේ පළමුදා. ඉන් අනිද්දා 24. එදින රුවණිගේ උපන් දිනයයි. අපෙන් අහන්නේ පුතේ පළවෙනි එක අක්කා නුවර ගිය දිනය. හරි. දැන් දන්න තොරතුරු ලියමු. අද බදාදා අක්කා නුවර ගියේ පළමුදා. අද ඊයේ පෙරේදා පළමුදා. අද බදාදා නම් ඊයේ අඟහරුවාදා පෙරේදා සඳුදා පළමුදා ඉරිදා. දැන් මේකෙනුත් උත්තරේ දෙන්න පුළුවන් නේද? මොකද ඉරිදා දවස තියෙන උත්තරේ එකයි තියෙන්නේ. පළමුදා දිනයත් අහනවා දවසත් අහනවා. දවස නම් ඉරිදා. දිනය හොයන්නේ කොහොමද? ඉන් අනිද්දා දිනය. අද හෙට අනිද්දා ඉන් අනිද්දා 24 එහෙනම් 23 22 21 20 19 18 අක්කා නුවර ගියේ පළමුදා නම් ඇය නුවර ගිය දිනය 18 දවස ඉරිදා. දන්න තොරතුරු ලිව්වාම බොහොම පුංචි දෙයක් තියෙනවා. ඊළඟට අහනවා පුතේ රුවණිගේ උපන් දිනය යෙදෙන දවස කවදාද? ඉන් අනිද්දා දිනය 24යි. මෙන්න මෙදින තමයි රුවණිගේ උපන් දිනය. එදින කවදාද අහන්නේ? බදාදා අද, හෙට බ්‍රහස්පතින්දා, අනිද්දා සිකුරාදා, ඉරිදා සෙනසුරාදා. ඒ කියන්නේ යාගේ උපන් දිනේ දින 24 වෙනි සෙනසුරාදා දවසේ. උත්තරේ අංක 3 සෙනසුරාදා. හරිම ලේසි ලකුණු 5ක් නේ 2යි භාගේ ගානේ දින දර්ශන වලින් ලකුණු 5. බොහොම පහසුවෙන් මේ ලකුණු 5 එකතු කරගන්න මගේ පුතාලට පුළුවන් පැහැදිලිව මේ තොරතුරු ටික ලියවන්න. හොඳයි. ඒ තියෙන්නේ හරිම පැහැදිලිව කට වැඩ කරලා මගේ පුතාලා. හොඳයි අනුදී යමු පුතාලගේ ඊළඟ ප්‍රශ්නයට. මේ ප්‍රශ්න අංක 21. A සහ B නගර දෙකක්. දිනක් උදේ 6ට තුෂාර A සිට B දක්වා පැයට කිලෝමීටර 3 බැගින් ආවා. නුවන් A මොහොතේම B සිට A දක්වා ගමන් ආරම්භ පැයට කිලෝමීටර 2ක වේගයෙන් ආවා. දෙන්න හමු වන වේලාව. දැන් ඔන්න වැදගත් කරුණු. උදේ 6ට තුෂාර A සිට B දක්වා පැයට කිලෝමීටර 3ක් ආවා B දෙසට. නුවන් ඒ මොහොතේම B සිට E දක්වා ගමන් ආරම්භ පැයට කිලෝමීටර 2ක වේගයෙන් ආවා. එහෙනම් අහන්නේ තුෂාර සහ නුවන් හමු වන වේලාව. මෙන්න පුතේ රූප සටහන ඇඳලා හදන විදිය. දැන් මගේ පුතාලා කටු වැඩ කොලේ ටක් ගාලා මේ රේඛාව ලිව්වා A B. මේ දෙක අතර දුර පේනවා පුතේ කිලෝමීටර 15ක්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15.
right? කිලෝමීටර 15යි. දැන් අපි අඳිනවා තුෂාර A සිට B දක්වා මේ පැත්තෙන් තමයි තුෂාර යන්නේ. එයා A ඉඳන් B දක්වා උදේ 6ට පිටත් වෙනවා. එක පැයකට කිලෝමීටර 3ක්. එහෙනම් ඔන්න බලන්න. කිලෝමීටර 1යි 2යි 3යි. එහෙනම් එක පැයකදී ඒ කියන්නේ උදේ 7ට තුෂාර ඉන්නේ මෙතන. අනිත් කෙනා මේ පැත්තෙන් එනවා නුවන් එන්නේ උදේ 6ට. එයා උදේ 6ට පිටත් වෙලා පැයට කිලෝමීටර 2ක් එනවා. එහෙනම් එයා 1යි 2යි. එයා 7ට ඉන්නේ මෙතන. උදේ 7 වෙනකොට මෙතන ඉන්නවා. දෙන්න ඉන්න තැන් දෙක. ඊළඟ පැයේදී මෙයා තව කිලෝමීටර 3ක් ඉස්සරහට යනවා. දැන් වෙලාව 8යි. මෙයාත් 8 වෙනකොට තව කිලෝමීටර 2ක් ඉදිරියට එනවා. ඊළඟ පැයේදී මෙයා කිලෝමීටර 3ක් ඉදිරියට යනවා. මෙයා කිලෝමීටර 2ක් ඉදිරියට එනවා. දැන් දෙදෙනා මුණ ගැහෙනවා. මුණ ගැසෙන වෙලාව උදේ 9යි. මේක සංඛ්‍යා ඇසුරින් හදන ක්‍රමය තමයි මේ පුතේ. මුළු දුර කිලෝමීටර 15යිනේ. නේද? මුළු දුර කිලෝමීටර 15යි. මෙයා එනවා එක පැයකට 3ක්, මෙයා යනවා පැයට 2ක්. එහෙනම් පුතේ එක පැයකට දෙන්නම කොච්චර යනවද? එක පැයකදී දෙදෙනාම කොයිතරම් දුරක් යනවද? කිලෝමීටර 5ක් යනවා. එහෙනම් එක පැයකට 5 ගානේ මේ 15 යන්න එයාලා පැය 3ක් ගත කරනවා. එහෙනම් එයා පටන් ගත්තේ ගමන උදේ 6ට පැය 3ක් ඇතුළත මුණ ගැහෙනවා. එහෙනම් පැය 3ක් ගත වෙන විට වේලාව 9යි. හැබැයි මේ ක්‍රමය මේක හදාගත්තොත් පුතාට ඊළඟ කොටසට උත්තරේ දෙන්නත් ලේසියි. අහන්න ඊළඟ එක. තුෂාර නුවන් හමුවන්නේ A සිට කිලෝමීටර කීයක්ද? තුෂාර නුවන් හමුවන්නේ මෙතනදී A ඉඳන් කිලෝමීටර කොච්චර දුරක්ද? ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට කිලෝමීටර කීයද කියලා නේ අහන්නේ. පැය 3කදී 3යි 6යි 9යි. A සිට කිලෝමීටර 9ක දුරින් තමයි මේ දෙන්න හම්බ වෙන්නේ. රූප සටහන එන්දනම් වාට ගණන් දෙකම එකවර හදාගන්න හරිම පහසුයි. හොඳයි. රූප සටහන ඇඳලා නිවැරදිව ගැටලුව විසඳන්න ඕන. මේ විදිහටයි අපි ඒක අඳින්නේ. හරිද? අපි යමුද ඊළඟ එකට? හොඳයි. අපි යන්නේ පුතේ ප්‍රශ්න අංක 23ට දැන්. අපි කතා කරේ 21 සහ 22 ප්‍රශ්න 23ට යන් අපි. ගාන හොඳට කියවමු. ශාලාවක පුටු තියලා තියෙන්නේ වෘත්තාකාරව. එහි පුටු තබා තිබුණේ වට දෙකක් සෑදෙන සේය. පුටුවල අංක දමා තිබූ අතර පළවෙනි පුටුවට ඉදිරියෙන් 8 වෙනි පුටුව තිබුණා කියලා තියෙනවා. ඊළඟට දෙවන පේලියේ පුටු තබා ඇත්තේ පළවෙනි පේලියේ එක පුටුවට පිටුපසින් 15 පුටුව වන පරිදිය. පළවෙනි පේලියේ හැම පුටුවක් පිටුපසින්ම දෙවෙනි පේලියේ පුටු තියලා තියෙනවා නම් පළවෙනි පේලියේ 10 වෙනි පුටුවට පිටුපසින් දෙවන පේලියේ ඇති පුටුව. වැදගත් කරුණු. වෘත්තාකාරව තිබෙනවා. වට දෙකක් තිබෙනවා. අංක 1 ඉදිරියෙන් 8 තිබෙනවා. දෙවන පේලියේ තියෙන්නේ පළමු පේලියේ අංක 1 පුටුවට පිටුපසින් 15 වන පරිදි. පළවෙනි පේලියේ සෑම පුටුවක් පිටුපසින්ම දෙවන පේලියේ පුටු සමානව තබා තිබුණා නම් පළමු පේලියේ 10 පිටුපසින් දෙවන පේලියේ ඇති පුටුවේ අංකය. ඔන්න දැන් වැදගත් කාරණා ටික සටහන් කරා. දැන් ඒක අඳිමු. ශාලාවක පුටු තියෙන්නේ වෘත්තාකාරව. වට දෙකක් පුටු තියලා තියෙනවා.
එහි අංක 1 පුටුවට මේ අංක 1 පුටුව තියෙන දැන ඒක ඉස්සරහින් තියෙන්නේ අංක 8. දෙවන පේලියේ තියෙන්නේ පළමු පේලියේ අංක 1 පුටුවට පිටුපස්සෙන් 15. එහෙනම් පුතේ අපිට ඒකෙන්ම අදහස් වෙනවා නේද පළවෙනි රවුමේ 14ක් ඇති. ඒ නිසානේ එකට උඩින් දෙවෙනි පේලිය පටන් ගන්නකොට 15 වුනේ නේද? මේක ඇතුලේ 14ක් තියෙනවා. අපි ඒක කොහොමද දන්නවා 14ක් වෙනවා කියලා? එක ඉදිරියෙන් 8 තියෙනවා නම් එහි ඇති මුළු පුටු ගණන හොයනකොට මේ දෙක වෙනස හොයලා අපි දෙකෙන් ගුණ කරලා ගන්නවා ඔක්කොම 14යි. නැත්තම් ඇඳලා බලන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8. එතකොට 1 2 3 4 5 6 1 2 3 4 5 6 7 8. දෙක පුටුව 3 4 5 6 7 8. එතකොට මේ පැත්තේ තියෙන්නත් ඕනේ පුතේ මේ අතරමැද 1 2 3 4 5 6 පුටු 6ක්. 1 2 3 4 5 6. 10 වෙනි පුටුව 11 12 13 14. ඒකනේ පිටිපස්සේ තියෙන්නේ 15 වෙනි පුටුව නේද? ඊට පස්සේ මේකේ හැම එකකම පිටිපස්සෙන් මොකද වෙලා තියෙන්නේ? සමානව පුටු දෙවන රවුමක් තියලා තියෙනවා. අහන්නේ මොකද්ද පුතේ? 10 වෙනි පුටුව. මේ තියෙන්නේ 10 වෙනි පුටුව. මේ තියෙන්නේ ඒකට පිටිපස්සෙන් තියෙන පුටුව. අංකය මොකද්ද කියලා අහන්නේ. මේක 15 නම් 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. අංක 10ට පිටුපසින් නැති පුටුව අංක 24. හදන්න දෙයක් ලොකු දෙයක් නෑ. රූප සටහන ඇඳාම උත්තරේ ලැබිලානේ. මේකේ කිසිම කෙටි ක්‍රම ඒවා මේවා කිසි දෙයක් ඕනේ නෑ පුතේ. අපිට කියලා තියෙන දේ වැදගත් කරුණු ටික අන්ඩර්ලයින් කරගත්තා. ඒ ටික හරියට අපේ කොලේ සටහන් කරා. සටහන් කරාම උත්තරේ මතු කරගන්න පුළුවන්. කො අමීන පුතා ලියලා බැලුවද? ඕකේ. හරි. අපි යනවා පුතේ ඊළඟ ප්‍රශ්නට. ප්‍රශ්න අංක 25 24. ශ්‍රී ලංකාවේ වෙලාව එංගලන්තේ වෙලාවට වඩා පැය 5යි විනාඩි 30ක් වැඩි. ලංකාවේ වෙලාව එංගලන්තයට වඩා වැඩි. ලංකාවේ වෙලාව පස්වරු 4 වන විට එංගලන්තයේ වෙලාව. ඔන්න වැදගත් කරුණු පුතේ. ලංකාවේ වෙලාව එංගලන්තේ වෙලාවට වඩා පැය 5යි විනාඩි 30ක් වැඩි. මෙන්න වැඩි වැදගත් එක. ලංකාවේ වෙලාව 4යි එංගලන්තයේ වෙලාව කීයද? අපි ලියනවා පුතේ ලංකාවේ වේලාව පස්වරු 4යි එංගලන්තයේ වෙලාවට වඩා මෙතන පැය 5යි විනාඩි 30ක් වැඩිපුර තියෙනවා. එහෙනම් එංගලන්තයේ වෙලාව හොයන්න පැය 5යි විනාඩි 30ක් අඩු කරන්න ඕනේ. මේකෙන් අඩු කරන්න බැරි නිසා මේක පස්වරු වෙලාවක් නිසා අපි ඩිජිටල් කරනවා පුතේ. ඩිජිටල් කරනකොට ලේසි පැය 12ක් එකතු කරගන්න එක. එතකොට අපිට පේනවා ඩිජිටල් වෙලාව 16යි. 16න් එංගලන්තයේ වෙලාව පැය 5යි විනාඩි 30ක් අඩුයි. අඩු නිසා අපි අඩු කරනවා. මේ පැත්ත පැය මේක මිනිත්තු. දැන් පුතේ බිංදුවෙන් 30ක් අඩු කරන්න බෑනේ. අපි මේ පැත්තෙන් පැයක් ගේනවා. පැයක් කියන්නේ පුතේ විනාඩි 60ක්. එතකොට අපි 60න් 30ක් තමයි අඩු කරන්නේ. 60න් 30ක් අඩු කළාම 30යි 5න් 5ක් බිංදුවයි 1යි. වෙලාව පෙරවරු 10යි 30යි. පෙරවරු 10යි 30යි. හරිද බලන්න. වැරදි නම් කටු වැඩේ නිවැරදි කරන්න පුතේ.
අපි යමු ප්‍රශ්න අංක 25ට පුතේ. ඊට පෙර පුතාලගේ පිටුවේ හරි ගණන ලකුණු කරන්න තියෙනවා නේද? ප්‍රශ්න අංක 24න් පිටුව කොහොමද ලකුණු? හොඳයි. අපි යමු ඊළඟ එකට. 25. පහත දැක්වෙන්නේ කුමාරගේ පරිගණකයේ ඉලක්කම් වලින් දමා ඇති අංක පුවරුවක්. එහි පරිගණකය පාවිච්චි කරන්න ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් ඕනේ. එම පුවරුවේ තිරස්වතට සිරස්වතට මුල්ලෙන් මුල්ලට ඉලක්කම් එකතු කළ විට ලැබෙන පිළිතුරු වලින් වැඩිම වාර ගණනක් ලැබෙන පිළිතුරට අයත් ඉලක්කම් දෙක තමයි එයාගේ පාස්වර්ඩ් එකනේ. එහෙනම් ඒ ඉලක්කම් දෙක මොකක්ද කියලා අහන්නේ. ඔන්න වැදගත් කරුණු. මේ ඉලක්කම් වලින් ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් තිබෙන්නට ඕනේ. තිරස් මොකක්ද? මේ තියෙන්නේ තිරස්. සිරස් අතට මුල්ලෙන් මුල්ල එකතු කළ විට ලැබෙන පිළිතුරු වලින් වැඩි වාර ගණනක් ලැබෙන පිළිතුරට අයත් ඉලක්කම් දෙක තමයි තෝරන්න කියන්නේ. එහෙනම් අපි මුලින්ම තිරස් අතට එකතු කරමු. 6යි 1යි 7යි 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 14යි. 5යි 2යි 7යි 8යි 15යි. 4යි 3යි 7යි 9යි 7යි 16යි. ඔන්න තිරස් අතට උත්තර. දැන් සිරස් අතට එකතු කරමු. 2යි 1යි 3යි 3යි 6යි 6යි 5යි 11යි 4යි 15යි 8යි 7යි 15යි 9යි 24යි. ඔන්න උත්තර ලැබෙන විදිය. ඊට පස්සේ අපි එකතු කරමු මේ පැත්තට. 5යි 1යි 6යි 9යි 6යි 15යි. ඊළඟට මේ පැත්තට ගමු. 7යි 5යි 12යි 3යි 15යි. දැන් ඔය ඔක්කොගෙම වැඩිම වාර ගණනක් ලියවෙච්ච එක පුතාට පේනවා. වැඩිම වාර ගණනක් ලියවිලා තියෙන්නේ මේ ඉලක්කම මේ සංඛ්‍යාවනේ. එහෙනම් එම සංඛ්‍යාවේ ඉලක්කම් දෙක මොකක්ද කියලා අහන්නේ. එහෙනම් මොකක්ද ඉලක්කම් දෙක? 1 සහ 5. එහෙනම් 1යි 5යි තමයි කුමාරිගේ කම්පියුටර් එකේ පාස්වර්ඩ් එකනේ. හරිම පහසුයි පුතේ. කියලා තියෙන දේ කරාම ඒක ඇඳලා ලියලා බැලුවම නිවැරදි උත්තරේ ලේසියෙන් ගන්න පුළුවන්. හොඳයි. යමු 26ට. A සහ B යනුවෙන් මල් වට්ටි දෙකයි. A මල් වට්ටියේ තියෙන මල් ගාන 3ට බෙදුවොත් ඒකෙන් එකක් තියෙනවා B වට්ටියේ. A මල් වට්ටියේ මල් 8ක් B මල් වට්ටියට දානකොට වට්ටි දෙකේම මල් සමානයි. එහෙනම් A මල් වට්ටියේ මුලින් තිබ්බේ කීයද? ඔන්න වැදගත් දේ. මල් වට්ටි දෙකයි. A මල් වට්ටියේ ඇති මල් මෙන් 3න් එකක් B වට්ටියේ තියෙනවා. A මල් වට්ටියෙන් මල් 8ක් Bට දැමූ විට වට්ටි දෙක සමානයි. එහෙනම් A වට්ටියේ මුලින් තිබූ ගන්න. හොඳයි. දැන් අපි තියෙනවා A කියන වට්ටියකුත් B කියලා වට්ටියකුත්. A වට්ටියේ මල් මෙන් 3න් එකක් B වට්ටියේ තියෙනවා. දැන් අපිට හිතෙන උත්තර වලින් හදන්න ගියොත් පුතේ ඒක තේරුමක් නැහැ. අහන්නේ B මල් වට්ටියේ මුලින් කොච්චරක් තිබ්බද? එහෙනම් අපි උත්තරයට යමු. A මල් වට්ටියේ 12ක් තිබ්බනම් B වල කීයද? A තියෙන මල් වට්ටියේ තියෙන මල් 12 සමානව 3ට බෙදුවොත් ඒකෙන් එකක්. ඒ කියන්නේ පුතේ 12 3ට බෙදෙනවා කියන එකනේ. එතකොට කීයද තියෙන්නේ? 3 වරක් 4නේ 12ක් වෙන්නේ. එතකොට B මල් වට්ටියේ තියෙන්නේ මල් 4යි. ඊළඟට කියනවා පුතේ A වලින් 8ක් Bට දානවා. දැන් දෙක සමාන වෙනවලු. මේ පැත්තේ 4යි මේ 8 මෙහෙට දැම්මොත් සමාන වෙන්නේ නැහැ පුතේ. දෙක වට්ටි මාරු වෙනවානේ. මේක 4ක් වෙලා මේක 12ක් වෙනවා. එහෙනම් A මල් වට්ටියේ තිබ්බ මල් ගාන 12ක් වෙන්න බෑ. නම් පළවෙනි උත්තරේ වැරදි. අපි යනවා ඊළඟට. A මල් වට්ටියේ අපි හිතමු තිබුණා මල් 18ක්. එහෙනම් 18 3කට බෙදෙන්න ඕනේ B වට්ටිය හොයන්න. 3 වාරයක් 6යි. එහෙනම් B වල 6යි. දැන් මේකෙන් 8ක් දානවා.
එතකොට මෙතන 10යි. මෙතනට 8ක් දැම්මොත් 8යි 6යි 14ක් වෙනවා. දැන් වට්ටි දෙක සමානයිද? ඒත් නෑ. මේක ගන්නත් බෑ. අපි හිතමු A වට්ටියේ තියෙනවා 24ක්. එහෙනම් එයින් 3න් එකක් B වට්ටියේ තියෙනවා. එහෙනම් B වට්ටියේ මල් 8යි. A වට්ටියෙන් 8ක් Bට දානවා. ඒ කියන්නේ A වලින් 8ක් අඩු වෙනවා. 14න් 8ක් 6යි 1යි. මේ පැත්තේ පුතේ තියෙන්නේ 16යි. මේ මල් 8 මේ පැත්තට දැම්මොත් මේ පැත්තත් 16ක් වෙනවා. දැන් දෙපැත්තෙම වට්ටි දෙකේ මල් ගණන සමානයි. එහෙනම් ඒ මල් වට්ටියේ මුලින් තිබූ මල් ගණන 24ක් විය යුතුයි. ඔය විදිහට අපි පිළිතුරු ආදේශණයෙන් ගාන හදනවා. පිළිතුරු ආදේශ කරලා මගේ පැටව ටික ගාන හදලා බලන්න ලේසියෙන් මේ කරුණු සටහන් කරගත්තාම නිවැරදි උත්තරයට යන්න අපිට පුළුවන්. බොහොම හොඳයි. පුතාලගේ ලකුණු අඩු වෙන්න බලපාන එකම හේතුව තමයි පුතේ කටු වැඩ නොකිරීම සහ සැලකිල්ලෙන් කියවන්න කියන. හරියට ගාන පළවෙනි පියවරේදී ගාන පුතා හරියට අවබෝධයෙන් කියවන්න. ඊළඟට දෙවෙනි වතාවේ කියවමින් වැදගත් කරුණු ටික චුට්ටක් අපි සටහන් කරගන්නවා. ඊට පස්සේ ඒ කරුණු ටික කටු වැඩ කොලේ ලියලා ගැටලුව විසඳනවා. හරිම පහසුයි පියවර 3යි. ආගේ ගාන නිවැරදිව හදා ගන්න පුළුවන්. හොඳයි. අපි යනවා 27ට. මේ දම්වැල කෑලි 5කට වෙන් කළ පසු එම කැබැල්ලක තිබිය හැකි උපරිම පුරුක් ගණන කීයද? බලන්න මගේ පුංචි පැටය. මේ දම්වැල වෙන් කරනවා කැබලි වලට එක කෑල්ලක තිබිය හැකි උපරිම පුරුක් ගන්න. දැන් අපිට කියනවාද පුතේ මේ දම්වැල කෑලි 5කට වෙන් කරනවා මිසක් සමානව වෙන් කරනවද? සමානව වෙන් කරනවා කියලා නෑ. කෑලි 5කට වෙන් කරනවා. එක කෑල්ලක උපරිම පුරුක් ගාන කීයද? එහෙනම් පුතේ අඩුම කෑලි ගණනක් අනුව කෑලි 5කට වෙන් කරගන්න පුළුවන් නේද අපිට? අඩුම කැබලි ගණනක් එක කෑලි 4කට වෙන් කරන්න පුළුවන්. එතන පස්වෙනි කෑල්ලට උපරිම පුරුක් ගාන එනවා. අපි බලමු ඔක්කොම කීයද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 ඔක්කොම තියෙනවා පුතේ 25. එතකොට මේක අඩුම කෑලි ගානකට වෙන් කරනවා. මේ බලන්න පුතේ. දම්වැල කෑලි 5කට වෙන් කරනවා. 1යි. එතන අපි 1 කියලා පටන් ගමු. මෙන්න 1 කෑල්ලයි. 1යි. මේක වෙන් කරා 2යි 3යි 4යි ඉතුරු ඔක්කොම 5යි. ඉතුරු ඔක්කොම එක කෑල්ලකට ගන්නවා. උපරිම කෑලි ගානකට උපරිම ගානක් තියෙන්න ඕනේ නේද? එහෙනම් එක කෑල්ලක තිබෙන්න පුළුවන් උපරිම අගය. මේ විදිහට ඉතුරු 4 වෙන් කරා. එතකොට 25න් 4ක් තමයි ඒකට යන්නේ. එතකොට කීයක් තියනවද පුතේ? එක කෑල්ලක උපරිම තියෙන්න පුළුවන් 21. ඒක සමානව කියලා නෑ. කෑලි 5කට බෙදනවා කියලා විතරයි තියෙන්නේ. එක කැබෑල්ලක තිබිය හැකි උපරිම පුරුක් ගණන 21යි. පැහැදිලිද පුතාට? තේරුණාද මොකද වුනේ කියලා? උපරිම ප්‍රමාණයක් එක කෑල්ලකට දාගන්න නම් අවම ප්‍රමාණයක් අනිත් කෑලි 4ට දාන්න ඕනේ. හොඳයි. අපි යමු පුතාලගේ 28ට. පහත සටහනේ එක් එක් කොටුව තුල සඳහන් ආහාර වර්ගය එයට ඉදිරියෙන් සහ පහළින් නම් සඳහන් ළමයි විසින් ආහාරයට ගෙන ඇත. රොටි සහ තවත් ආහාර වර්ගයක් 4 දෙනාම කාලා තියෙනවා නම් අපෙන් අහනවා කොටුවේ සඳහන් විය යුතු ආහාර වර්ගය කුමක්ද? ඒ කියන්නේ පුතේ ගගනි සිතිජ රුවන් මතීෂ කාපු දේවල් තියෙනවා. අපි මේක ලේසියෙන් අපි සටහනකට දාගමු. කවුද ඉන්නේ යාළුවෝ? ගගනි ඉන්නවා, සිතිජ ඉන්නවා, රුවන් ඉන්නවා, මතීෂ ඉන්නවා.
ඒගොල්ලෝ කාපු කෑම බලමු. ගගනි සිතිජ රොටි කෑවා. ගගනි සිතිජ රොටි කෑවා. කවුද කිරිබත් කෑවේ මේ? කිරිබත්. මේක කියවන විදිය පුතේ අර දුර සටහන් කරපු සටහනක් කියවනවා වගේ තමයි මේ. අපි දිගහා දුර පාඩමේ කතා කරන්නේ දුර සටහන් කරපු නගර අතර දුරනේ මේ වගේ කොටුවක අපි කතා කරන්නේ. ඒ වගේම තමයි මේකත්. එතකොට කිරිබත් කනවා කවුද? ගගනි සහ රුවන්. කිරිබත් කනවා ගගනි රුවනුයි. මෙතන දන්නේ නැහැ අපි මොකක්ද කියලා. හිස්තැන බලන්න. එහෙනම් පාන් කනවා කවුද? ගගනි මතීෂයි. ගගනි මතීෂ පාන් කනවා. හරි. ඊළඟට බනිස් කනවා කවුද? බනිස් කනවා සිතිජයි මතීෂයි. ගගනි නෙමෙයි සිතිජයි මතීෂයි බනිස් කනවා. රොටි කනවා කවුද? රුවන් සහ මතීෂ. රුවන් මතීෂ. පුතේ මෙන්න බලන්න. රුවන් සහ මතීෂත් එක්ක රොටි වර්ගයක් රොටි 4 දෙනෙක් කාලා තියෙනවා. එහෙනම් තවත් ආහාර වර්ගයක් 4 දෙනාම කෑවනම් ඒ වර්ගය කුමක් විය හැකිද? අපි උත්තරේ බලමු. කිරිබත්. කිරිබත් මෙතෙන්ට දැම්මොත් කවුද කිරිබත් කන්නේ කියලා බලන්න. කිරිබත් මෙතෙන්ටත් දැම්මොත් කවුද එන්නේ? රුවන් සිතිජ. දැනටමත් රුවන් ඉන්නවනේ. සිතිජ කෑවොත් ළමයි 4 දෙනෙක් වෙන්න පුළුවන්ද? බෑ. එතන ඉන්නේ ළමයි 3 දෙනයි. එහෙනම් කිරිබත් වෙන්න බෑ. බනිස් බලමු. මෙතෙන්ට බනිස් දැම්මොත් මොකද වෙන්නේ කියලා. මෙතෙන්ට බනිස් දැම්මොත් සිතිජ රුවන් බනිස්. සිතිජ දැනටමත් ඉන්නවා. රුවන්ව විතරයි දාන්න වෙන්නේ. එහෙනම් එතකොටත් වෙන්නේ 3 දෙනයි. එහෙනම් ඒක බනිස් වෙන්නත් බෑ. එහෙනම් මෙතෙන්ට පාන් දැම්මොත් රුවන් සිතිජ පාන්. සිතිජ රුවන් පාන්. ඒක දාපු ගමන් ළමයි 4 දෙනෙක් එක කනවා පාන්. එහෙනම් ඒ ආහාර වර්ගය කුමක් විය හැකිද? පාන් වෙන්නට ඕනේ. කද තොරතුරු සටහන් කරපු හැටි පැහැදිලි කරගත්ත රූප සටහනක්. හොඳයි මගේ පුංචි පැටව වීඩියෝ එක අන් කරමුද අපි? ඔෆ් කරගෙන වැඩ කරන්න එක මට පේන්නේ නැහනේ. අන් කරගෙන අපි ගණන් ටික හදමු ඈ. හරි. අපි යමු පුතේ ප්‍රශ්න අංක 29ට. අලගේ ප්‍රශ්න අංක 29 බලන්න පුතේ රූප සටහනක් එක්ක දෙන ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 29. ඒකේ අපිට කියනවා මෙහි දැක්වෙන්නේ ළමයි පිරිසක් ක්‍රීඩාවක් සඳහා යෙදී සිටින ආකාරය. එක බෝලයකින් ළමයි 10ක්. ඒ කියන්නේ පුතේ මේ බෝලයක් කියන්නේ ළමයි 10ක් පෙන්නනවා. මේ ක්‍රීඩාව දක්ෂිනාවර්තව. පුතේ දකුණු අත පැත්ත තමයි ඔය දක්ෂිනාවර්තයි කියන්නේ. මතක තියාගන්න දක්ෂිනාවර්ත කියන්නේ පුතේ ඔරලෝසුවේ කටු කැරකෙන පැත්ත. එහෙනම් කොයි පැත්තටද කැරකෙවෙන්නේ මේක? මේ පැත්තට කරකැවෙනවා. එතකොට මෙහි එක රේඛාවක ඉඳලා තවත් රේඛාවකට පිළිවෙලින් ගමන් කරනකොට හැම අවස්ථාවකම බෝල දෙකක් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ රේඛාවේ ඉඳලා මේක මෙතෙන්ට එනකොට මොකද වෙන්නේ? බෝල දෙකක් වැඩි වෙනවා. ළමයි 5ක් අඩු වෙනවා. බෝල දෙකක් වැඩි වෙනවා 5ක් අයින් වෙනවා. ඒ අනුව AB ආරම්භක රේඛාව දක්ෂිනාවර්තව වටයක් මේක ගිහින් ආපහු එතෙන්ට එනකොට ඒ වෙනකොට රේඛාවේ ඉන්න මුළු ළමයි ගණන කීයද? right. අපි දැන් බලමු. එක බෝලයයි ළමයි 10යි. දක්ෂිනාවර්තව කරනවා. එක රේඛාවක සිට රේඛාවකට පිළිවෙලින් ගමන් කරනකොට බෝල දෙකක් වැඩි වෙනවා. ළමයි 5ක් අඩු වෙනවා. AB රේඛාව දක්ෂිනාවර්තව වටයක් ගොස් එම ස්ථානයට පැමිණෙන විට රේඛාවේ සිටින මුළු ළමයි ගණන කීයද කියලායි අහන්නේ.
හොඳයි පුතේ. දැන් මෙතන මේ රේඛාව පටන් ගන්නකොට ළමයි 5ක් ඉන්නවා. ළමයි කියන්නේ බෝල 5යි. ළමයි 50යි. එතකොට පුතේ බෝල ගණන මෙතෙන්ට එනකොට දෙකක් වැඩි වෙනවා. මේ රේඛාව ඔන්න මෙතන දක්ෂිනාවර්තව එක තැනකට ආවා. බෝල 7යි. ඊළඟට මේ රේඛාවට එනකොට පුතේ බෝල 9ක් වෙනවා. මේ රේඛාව මෙතෙන්ට එනකොට මේ කොටස මෙතෙන්ට කැරකිලා එනකොට ඒ තිබිච්ච තැන G වලට එනකොට මෙතන බෝල 11ක් වෙනවා. ඊට පස්සේ බලන්න පුතේ ඊළඟ තැනට එනකොට මෙතන 13යි, මෙතන 15යි, මෙතන 17යි, මෙතන 19යි. නැවත මෙතනට එනකොට පුතේ බෝල 21ක් බවට පත් වෙනවා. බෝල 21ක් බවට පත් වෙනවා. එතකොට එක බෝලයක් කියන්නේ පුතේ ළමයි 10 දෙනෙක්නේ. එතකොට 10 21කින් ගුණ කළොත් 210යි. නේ? බෝල 21යි කියන්නේ ළමයි 210යි. මේ හැම තැනකින්ම පුතේ ළමයි 5ක් අඩු වෙනවා. බෝල දෙකක් වැඩි වෙනකොට ළමයි 5ක් අඩු වෙනවා. එහෙනම් ගන්න මෙතනින් 5. මෙතෙන්ට එනකොට ළමයි 5ක් අඩු වුණා. මෙතෙන්ට එනකොට තවත් 5ක් අඩු වුණා 10යි. මෙතෙන්ට එනකොට තව 5ක් අඩු වුණා 15යි, 20යි, 25යි, 30යි, 35යි. මෙතෙන්ට එනකොට ළමයි තවත් 5ක් අඩු වෙනවා. 210න් ළමයි 40ක් අඩු වෙන්න ඕනේ. එතකොට මුළු ළමයි සංඛ්‍යාව කීයක් විය හැකිද? නැවත එතනට එකතු වෙන විට එහි සිටින මුළු ළමයි ගානන 170යි. කො බලන්නේ ගාන හරි පුතාලා? බොහොම හොඳයි. ඔය කියා තියෙන දේ පැහැදිලිව පිළිවෙලට හැදුවා නම් නිවැරදි උත්තරයට යන්න පුතාට හරිම ලේසියෙන් පුළුවන් පුතේ. 2 ගානේ බෝල වැඩි කරා 210යි 5 ගානේ අඩු කරා. හදන්නකෝ. හොඳයි පුතේ මම දැක්ක කටු වැඩේ. මම පැටව පෙන්නන හැම කටු වැඩක්ම බලනවා. right. අපි යමු පුතේ ප්‍රශ්න අංක 30ට. ඊට කලින් ඔන්න මේ පිටුවත් ඉවරයි නේද? ඒත් පිටුවේ අවසාන ගණන අපි කතා කරේ 6 වෙනි පිටුව. අපි යනවා 7 වන පිටුවට. නයනා, කුමාරි, කමල්, විදත්, මාලා, රණුකි සහ දසුන් යන යාළුවන්ගේ නිවාස එක පැත්තක එක දිගට පිහිටලා තියෙනවා. එම නිවාස 7ට අංක දාලා තියෙන පිළිවෙලින් 2 4 6 8 මේ විදියට අංක දාලා තියෙනවා. එක ළඟ පිහිටි ගෙවල් 3ක අංකවල 30යි එකතුව. එසේනම් දසුන්ට සහ විදත්ට හිමි නිවාසවල අංකය කුමක් විය හැකිද? මෙන්න යාළුවෝ ඉන්නවා නයනා, කුමාරි, කමල්, විදත්, මාලා, රණුකි, දසුන්. එම නිවාසවලට අංක යොදා ඇත්තේ පිළිවෙලින් 2 4 6 8 විදිහට. එක ළඟ පිහිටි ගෙවල් 3ක අංකවල එකතුව 30යි. නම් අහනවා දසුන්ගේ සහ විදත්ගේ නිවාසවල අංකය. අපි දැන් ලියමු. කවුද ඉන්නේ? නයනා ඉන්නවා, කුමාරි ඉන්නවා, කමල් ඉන්නවා, විදත් ඉන්නවා, මාලා ඉන්නවා, රණුකි ඉන්නවා, දසුන් ඉන්නවා. පුතේ මෙතන තියෙන අකුරු එකිනෙකට වෙනස්නේ. අඳුර ගන්න පුළුවන්. එකම අකුරෙන් පටන් ගන්න යාළුවෝ දෙන්නෙක් නැහැනේ. ඒ නිසා නම් පැටලෙන්නේ නැහැ. එකම අකුරෙන් පටන් ගන්න යාළුවෝ දෙන්නෙක් හිටියා නම් එක්කෙනෙක්ගේ නම ලියන්න වෙනවා අපිට නේ. නැත්නම් නම පැටලෙනවනේ. හරි. දැන් ඔන්න එක පැත්තක එකම දිශාවකට පිහිටලා තියෙනවා. එක දිගට පිහිටලා තියෙනවා. නිවාස 7ට අංක යොදලා තියෙන පිළිවෙලින්. එහෙනම් මෙයා 2, මෙයාගේ 4, 6, 8, 10, 12, 14.
එතකොට පුතේ එක ළඟ ගෙවල් තුනක එකතුව 30යි. එහෙනම් බලන්න මේක 30ද? 4යි 2යි 6යි 6යි 12යි. එහෙනම් ඒක බෑ. 6යි 4යි 10යි 8යි 18යි. ඒ තුනක් නෙමෙයි. 8යි 6යි 14යි 10යි 24යි. ඒ තුනක් නෙමෙයි. 10යි 8යි 18යි 18යි 12යි 30යි. එහෙනම් මෙන්න මේ ගෙවල් තුනේ එකතුව තමයි 30ක් වෙන්නේ. එහෙමනම් දසුන්ට සහ විදත්ත හිමි නිවාසවල අංකය. විදත් 8යි. දසුන් 14යි. දසුන්ට 14යි විදත්ත 8යි. එහෙනම් උත්තරේ 14 සහ 8. බලන්නකො පුතේ ගාන අපිට අපැහැදිලි වගේ දැනුණාට හදන්න තේරෙන්නේ නැහැ වගේ සමහර විට පුතාට කියවනකොට දැනුණාට හරිම ලේසි නේද තොරතුරු ටික ලිව්වම? හොඳයි. තොරතුරු ටික ලිව්වම හරිම ලේසි උත්තරේ හදාගන්න. ඊළඟ එකත් එහෙමයිනේ. මා ළඟ පාට 3කින් බෝල තියෙනවා. ඒවා දමා ඇත්තේ වෙනස් පාට පෙට්ටි 3ක. රතු බෝලය නිල් පාට පෙට්ටියේ තියෙනවා. කොළ බෝලය කහ පාට පෙට්ටියේ තියෙනවා. තැඹිලි පාට බෝලය තියෙනවා රෝස පාට පෙට්ටියේ. මට කොළ බෝලයකුයි රතු පාට බෝලයකුයි ලබා ගන්න අත දැමිය යුතු පෙට්ටිවල පාට. දැන් අපි පෙට්ටි 3 ඇඳ ගන්නවා. මොකක්ද අපිට කියන්නේ? පාට 3ක් බෝල පාට 3කින් තියෙනවා වෙනස් පාට පෙට්ටි 3ක. නම් ඔන්න පෙට්ටි 3ක් තියෙනවා වෙනස් පාට වලින්. හරි. ඒකෙන් රතු බෝලය නිල් පෙට්ටියේ. මේ පෙට්ටියේ පාට නිල් බෝලයක් තියෙනවා ඒක රතු. කොළ බෝලය කහ පෙට්ටියේ තියෙනවා. පෙට්ටිය කහ බෝලය කොළ. තැඹිලි පාට බෝලය රෝස පාට පෙට්ටියේ. මේ පෙට්ටිය රෝස බෝලය තැඹිලි. හරි. මාහට කොළ බෝලයක් රතු පාට බෝලයක් ගැනීමට අත දැමිය යුතු පාටවල පිළිවෙලින් පෙට්ටි. මුලින්ම ගන්න කොළ. කොළ පාට බෝලයක් ගන්න නම් කහ පෙට්ටියට අත දාන්න ඕනේ. ඊළඟට ගන්න රතු. රතු පාට ගන්න නම් නිල් පාට පෙට්ටියට අත දාන්න ඕනේ. පිළිවෙලින් කහ පාට සහ නිල් පාට. උත්තරේ අංක 3 වෙන්න ඕනේ. එක වෙන්න බෑ පුතේ. කහ නිල් කහ තිබුණාට පාට මාරු වෙලා තියෙන්නේ. කොළ බෝලේ තමයි මුලින්ම ගන්නෙ. ඒ නිසා මුලින්ම අත දාන්නේ කහ පෙට්ටියට. right? හරිම පහසුයි ඇඳලා බලනකොට. ඊළඟට 32 පුතේ. වත්තක තිබූ ගස් අතරින් අඹගස් පේරගස් සමානයි. පේර රඹුටන් අඹගස් සියල්ලේම එකතුවට දෙහිගස් සමානයි. දෙහිගස් වලින් අඩක් රඹුටන් ගස් ඇත. වඩාත් සුදුසු සටහන. අඹගස් පේරගස් සමානයි. බලන්න. අඹ පේර සමානයි. අඹ පේර සමානයි. මේ කියන එක අඹ පේර සමානයි. අඹ පේර සමානයි. පේර අඹ රඹුටන් ගස් සියල්ලේම එකතුවට දෙහිගස් සමානයි. පුතේ හැබැයි මෙතන අපිට කියන්නේ රඹුටන් ගස් ප්‍රමාණයත් පේර ගස් වලට සමානයි කියලා. ඒ නිසා මේ උත්තරේ ගන්න බෑ නේද? අපිට කියන්නේ නෑ. මේ බලන්න. වත්තක තිබූ ගස් අතරින් අඹයි පේරයි සමානයි. පේර රඹුටන් අඹ ඔක්කොම තුනම එකතු කළාම දෙහි වලට සමානයි. දෙහි වලින් භාගයක් රඹුටන් ගස්. ඔන්න බලන්න පුතේ. දෙහි ගස් වලින් භාගයක්. දැන් මෙතන ගන්නපො. මේකෙන් භාගයක් නෙමෙයිනේ රඹුටන්. මේ තියෙන්නේ ඔක්කොම දෙහි ගස් නම් එයින් භාගයක් රඹුටන් ගස් වලට සමානයි කිව්වොත් මෙන්න මේ උත්තරේ නේද අපිට ගන්න වෙන්නේ.
මේ උත්තරේ වැරදි. හේතුව දෙහිවලින් භාගයක් රඹුටන් වෙන්නේ නැහැ. මෙතන රඹුටන් peer අඹ තුනම සමාන වෙලා තියෙනවා. ඒ නිසා මේ දෙකම ගන්න බෑ. නිවැරදි උත්තරේ අංක 3 වෙන්න ඕනේ දීලා තියෙන තොරතුරු අනුව ඇඳලා තියෙනවා. 33 හැම අවුරුද්දකම වගේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් පුතේ එක්ක ත්‍රිකෝණ සංඛ්‍යා එහෙම නැත්නම් සමචතුරාස්‍ර එහෙම නැත්නම් ඍජු කෝණාස්‍ර අහනවා අපෙන්. එතකොට අපි බොහොම තාර්කිකව තමයි මේකට උත්තර දෙන්නේ. කටපාඩම් ක්‍රම නෑ අපිට මේක හදන්න. බලන්න අහන්නේ පුතේ ත්‍රිකෝණ ගණන. මේවා ත්‍රිකෝණ වෙන්නේ නෑනේ පුතේ මේ. මේවා වක්‍ර රේඛා තියෙන. ඒ නිසා මේ තුනම ත්‍රිකෝණ නෙමෙයි. මෙන්න මේ සරල රේඛාවක් එක්ක තමයි ත්‍රිකෝණය හැදෙන්නේ. සරල රේඛා තුනක්. එක බැගින් ත්‍රිකෝණ දෙකයි ත්‍රිකෝණ දෙකක් එකතු වෙලා හැදෙන තවත් ත්‍රිකෝණ එකයි මේචර තමයි අපිට ලැබෙන ත්‍රිකෝණ ගණන. ඒ නිසා රූපයේ දක්නට ලැබෙන ත්‍රිකෝණ ගණන 3යි පුතේ. මේවා ත්‍රිකෝණ නොවන නිසා. 34 සහ 35ට මෙන්න මේ ගණක සැලසුම අතරින් උත්තර දෙන්න. මුහුණක් 3ක් පමණක් අනෙක් ගණකවලට ස්පර්ශ වී ඇති. මුහුණක් 3ක් අනෙක් ගණකවලට ස්පර්ශ වෙලා තියෙනවා. අපි එක ගණකයෙන් ගණකයට යන්න. පුතේ මේ ගණකය ගත්තොත් මුහුණත් එකයි නේද ගෑවෙන්නේ? මේ 8 වෙත විතරයි නේද ගෑවෙන්නේ? මේ මුහුණට විතරයි නේද ගෑවිලා තියෙන්නේ? ඔව්. ඊළඟට මේක ගන්නකො. මේකෙත් පුතේ මේ මුහුණතයි දෙකක් ස්පර්ශ වෙලා. මේකෙත් මේ මුහුණතයි දෙකක් ස්පර්ශ වෙලා. එතකොට මේක ගන්න. මේ මැද තියෙන මේ ගණක මේක ඒකෙන් මෙතන ගෑවිලා තියෙනවා මේ පැත්තත් ගෑවිලා තියෙනවා මේ පැත්තත් ගෑවිලා තියෙනවනේ. එහෙනම් මේ ගණකේ පුතේ මේ මෙතන තියෙන ගණකේ මුහුණක් 3ක් ස්පර්ශ වෙනවා. ඒකට පිටිපස්සේ තියෙන ගණකය ගත්තොත් මේ මුහුණට මේ පැත්තට තියෙනවා තවත් එකක්. මේකෙත් 3ක් ස්පර්ශ වෙනවා. මේකේ 2යි නේ. මේකයි 2යි. ඊළඟ එකෙත් මේකයි මේ පැත්තට තියෙන එකයි 2යි. මුහුණක් 3ක් ස්පර්ශ වෙලා තියෙන ගණක ගණන 2යි. මුහුණක් 3ක් ස්පර්ශ වී ඇති ගණක ගණන 2යි. මේකේ ඊළඟ කොටස පුතේ ඊළඟ පිටුවට යන්නේ පිටුව අංක 7 තමයි ඒක සටහන් වෙන්නේ. එතකන් පිටුවේ හරි ගණන දාන්න. මෙම ගණක සම්බන්ධ කර ලොකු ගණකයක් හදනවා නම් කුඩා ගණකවලට අමතරව තව දුරටත් අවශ්‍ය ගණක ගණන කීයද? පුතේ බලන්න මේක ගණකයක් කරන්න. මේකේ ඔක්කොම ගණක කීයක් වෙන්න ඕනේද? ගණකයක් වෙන්න නම් පුතේ දිග පැත්තට පළල පැත්තට සහ උස පැත්තට ගණක තියෙන ගණන සමාන වෙන්න ඕනේ. දිග පළල උස පැත්තට තියෙන ගණක සමාන වෙන්න ඕනේ. මේකේ තියෙන්නේ දිග පැත්තට 3යිනේ. එහෙනම් පළල පැත්තටත් ගණක 3ක් එන්න ඕනේ. මේක සම්පූර්ණ ගණකයක් වෙන්න නම් පුතේ මේකේ උස පැත්තටත් ගණක 3ක් සම්බන්ධ වෙන්න ඕනේ. උස පැත්තටත් ගණක 3ක් එන්න ඕනේ. එතකොට ඔක්කොම ගණක කීයද? ඔක්කොම ගණක එනවා දිග පළල ගුණ කිරීම උස. මුළු ගණක 3 3 9යි 9 වරක් 3 27ක් වෙන්න ඕනේ පුතේ. ඕක ගණකයක් වෙන්න නම් අපි ඉගෙන ගත්තා ඕක. දිග පැත්තට පළල පැත්තට උස පැත්තට සමාන ගණක ගණනක් ආවොත් නේ ඕක ගණකයක් වෙන්නේ. නේද? එහෙනම් මේකේ ඔක්කොම බිස්මා ගණක 27ක් තියෙන්න ඕනේ ගණකයක් වෙන්න නම්. එතකොට දැන් මෙතන තව කොච්චරද කියලානේ අහන්නේ. එතකොට දැන් මෙතන කීයක් තියනවද කියලා අපි බලමුකෝ. දැන් මේ රූපයේ සටහන් වෙලා තියෙන ගණක ගණන කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි දැනට තියෙනවා ගණක 7ක්. එහෙනම් තව ගණක කීයක් ඕනේද? ඔක සම්පූර්ණ ගණකයක් බවට පත් කරන්න නම් තවත් ගණක 20ක් අපිට උවමනා වෙනවා මේක සම්පූර්ණ ගණකයක් බවට පත් කරන්න. කුඩා ගණක වලට අමතරව තව දුරටත් අවශ්‍ය වෙන ගණක ගණන.
හරි. තවත් මොකක් හරි තියනවද පුතාට කියන්න? ටීචර් 34 වෙනි ප්‍රශ්නයේ උත්තරය 3 වෙන්න ඕනේ ටීචර්. හරි. දැන් කියන්න. 34 වෙනි ප්‍රශ්නේ ගණක දෙකක් නෙමෙයි එක ගණකයයි පැති තුනම ස්පර්ශ වෙලා තියෙන්නේ. අපි බලමු. පුංචි පැටියෝ ඒක අපි ආපහු සලකමු. මේ ගාන හදලා ඉමු. පුතාට ගැටලුවක් තියෙනවා නම් අපි බලමු. මේකේ කුඩා ගණකවලට අමතරව ගණක 20ක් ඕනේ. මේ බලන්න පුතේ. මේ ගණකය ගන්නකො. මේ ගණකයේ මෙතන එක පැත්තක් ගෑවිලා. මේ ගණකයේ මෙන්න මේ ගණකයේ මේක ඇතුලේ තියෙන කුට්ටියනේ මෙන්න මේක. මේකේ මේ පැත්ත ගෑවිලා, මේ පැත්ත ගෑවිලා, මේ පැත්ත ගෑවිලා. තුනයිනේ. පැහැදිලිද පුතේ? තේරුණාද? ඒකේ පිටිපස්සෙත් එකක් තියනා නේද? ඒකේ පිටිපස්සේ එක බලන්න. එතකොට ඒකේ මේ පැත්ත ගෑවිලා තියනා නේද? මේකෙත් මේ පැත්ත මේකට ගෑවිලා තියනා නේද? ඒ ගණකයේ මේ පැත්ත එක මොකද කියන්නේ පුතා? ඒකත් ගෑවිලා නේද? පුතේ තුන් පැත්තක් ස්පර්ශ වෙලා නේද? එතකොට තුන් පැත්තක් ස්පර්ශ වෙච්ච ගණක ගාන කීයක් වෙන්න ඕනේද? දෙකක් වෙන්න ඕනේ. පැහැදිලිද පුතාට? right. එහෙනම් අපි ඔන්න මේ ප්‍රශ්නේ විසඳුවා. දැන් අපි යනවා 36 වෙනි ප්‍රශ්නෙට. 36 මේක අපි මීට කලින් කතා කරා. මේ දවස්වල අපි කතා කරන තියරි පන්තියේ ආරම්භ කරා හැඩහා ඝන වස්තු ගැන කතා කරන්න. එතකොටත් අපි මේ ගැන තවත් මතක් කරනවා. මේ ගණකයේ රූපයේ පෙනෙන පරිදි කඩිරි දිගේ දෙකට කැපුව විට පුතේ මේක ගණකයක්. අපි දන්නවා ගණකයක් මේ පැත්තට කැපුවොත් වෙන්නේ සමචතුරස්‍රයක්. මේ පැත්තට කැපුවත් වෙන කැපුම් මුහුණත සමචතුරස්‍රයක්. හැබැයි පුතේ මේ පැත්තට එන කැපුම් මුහුණත ඍජු කෝණාශ්‍රයක්. මොකද මේ දිගට වඩා මෙහි දිග වැඩි වෙන නිසා කැපුම් මුහුණත වෙන්නේ ගණකයක විකර්ණ ඔස්සේ කැපුම් මුහුණත ඍජු කෝණාශ්‍රයක් තමයි වෙන්නේ. ඊළඟ එක. කවිය ඇසුරින් උත්තර ලියන්න. අන්තිම ප්‍රශ්න ටික හරිම ලේසි. කොපමණ ගුණ කළත් දුදනෝ නොවේති යහපත්. කිරිදියෙහි දෙවියත් අඟුරු සුදුවන කලක් නම් නැත්. ඒ කියන්නේ මොකද්ද? කොච්චර ගුණ කළත් නරක මිනිස්සු යහපත් වෙන්නේ නැහැ. කොච්චර හොඳ වැඩ කරත් අපි කොච්චර උදව් කරත් හොඳ ගුණ කළත් නරක මිනිස්සු යහපත් වවටපත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි. ඒ වෙන්නේ නැත්තේ කිරිදියෙන් දොවා ගත්තත් අපි මේක කිරිදියෙන් හොදනවා කියලා අදහස ගත්තොත් කිරිදියෙන් හොදලා ගත්තත් අඟුරු නම් කිරි පාට වෙන්නේ නෑ වගේ නරක මිනිස්සුන්ට කොච්චර ගුණ කළත් ඒගොල්ලෝ යහපත් බවට පත් වෙන්නේ නෑ කියලායි මේ කවිය පුතේ කියන්නේ. සේදුවත් කියන්නේ දෙවියන්. අයහපත් මිනිස්සු හඳුන්වන්න කවියේ යොදා ඇති වචනය දුදන. දුදාන දන කියන්නේ මිනිස්සු, දුදන කියන්නේ නරක මිනිස්සු. විරුද්ධ වචනය ආවොත් ඔකේ සුදන යහපත් මිනිස්සු. හොඳයි. අපි යන්නේ අවසන් ප්‍රශ්න දෙකට 39 40. පහත දැක්වෙන්නේ වෙළඳ සැනකෙළියක අලෙවි කුටි සකස් කර තිබූ ආකාරයයි. ඒ අනුව 39 40 ප්‍රශ්න වලට උත්තර දෙන්න. 2025 වෙළඳ සැනකෙළියේ පළවෙනි කුටිය ක්‍රීඩා භාණ්ඩ, දෙවෙනි කුටිය විසිතුරු මල්, තුන්වෙනි කුටිය රෙදි පිලේ, හතරවෙනි කුටිය සෙල්ලම් බඩු. පිත්තක් කාර්යයක් ගැනීමට යා යුතු කුටි. පුතේ පිත්ත තියෙන ක්‍රීඩා භාණ්ඩ එක කුටිය. සෙල්ලම් කාර් එකක් ගන්න නම් යන්න ඕනේ හතරවෙනි කුටියට සෙල්ලම් භාණ්ඩ කුටියට. ඒ නිසා පිළිතුර අංක 3 වෙන්න ඕනේ. අන්තිම ප්‍රශ්නය පුතේ 2 හා 3 කුටි වලින් මිලදී ගන්න පුළුවන්. දෙවෙනි කුටියෙන් බෝලයක් ගන්න බෑ. දෙවෙනි කුටියේ මල් තියෙන්නේ සරමක් ගන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම දෙවෙනි කුටියෙන් ඕකිඩ් ගන්න පුළුවන්. තුන්වෙනි කුටියෙන් රෙදිපිලි විදියට සරමක් ගන්න පුළුවන්. ඒ නිසා 40 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3 විය යුතුයි. හොඳයි. ඔන්න එහෙනම් අපි දැන්
සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය කොහොමද නිවැරදිව කටවැඩ කරලා විසඳන්නේ කියලා සාකච්ඡා කරා. අපි යමු පුතේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා පුතාලගේ නිවැරදි පිළිතුරු මොනවද කියලා බලන්න. පළවෙනි එකට පුතේ පිළිතුර අපිට ලැබුණා අංක 3. දෙවෙනි එකට උත්තරේ වෙනස්කම් 4යි අංක 1. තුන්වෙනි ප්‍රශ්නෙට කාණ්ඩගත කළ විට පිළිතුර අංක 2. හතරවෙනි ප්‍රශ්නේ බීට ප්‍රතිවිරුද්ධ මුහුණත අංක 2 D. පස්වන ප්‍රශ්නෙට පිළිතුර අංක 3. හයවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3. ප්‍රශ්න අංක 7ට පිළිතුර අංක 1. 8ට පිළිතුර අංක 1. 9ට පිළිතුර අංක 2. 10ට පිළිතුර අංක 2. 11ට පිළිතුර අංක 2. 12 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 2. 13ට පිළිතුර 1. 14ට පිළිතුර අංක 1. 15ට අංක 2. 16ට අංක 3. 17 වෙනි ප්‍රශ්නෙට අංක 1. 18ට අංක 2. 19ට 2. 20ට අංක 3. ප්‍රශ්න අංක 21ට අංක 2. ප්‍රශ්න අංක 22ට අංක 1. 23ට පිළිතුර අංක 2. 24ට උත්තරේ අංක 2. 25 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 2 පුතේ. 26 වෙනි ප්‍රශ්නෙටයි අපි යන්නේ. 26ට පිළිතුර අංක 3. 27ට පිළිතුර අංක 3. 28ට පිළිතුර අංක 3. 29ටත් 3 පුතේ. 30ට 2. 31ට 3. 32ට 3. 33ටත් 3. 34ට 1. 35 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3. 36ට අංක 2. 37ට අංක 2. 38 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3. 39 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. අංක 40ට පිළිතුර අංක 3. මුළු හරි ගණන එකතු කරන්න. මුළු හරි ගණන එකතු කරන්න. මුළු හරි ගණන එකතු කරලා එයින් ඉදිරියේ තියෙන පුතාගේ නිවැරදි ලකුණු ගණන තෝරගන්න. හරි හොඳයි. ඉතින් එහෙමනම් අපි අද පුතාලත් එක්ක කතා කරේ බස්නාහිර පළාත් 5 වන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව. ඉතින් අද හස්වරු 7ට මේකේ දෙවන පත්‍රය සාකච්ඡා කරනවා. ඉතින් රචනාව එවලා තියන්න පුතාගේ වැකිලිවීමේ කොටසත් නිවැරදි කරමින් තමයි අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ. එහෙනම් නිවැරදිව උත්තර ලියලා මුණ ගැහෙමු හවස 7ට. පුතාලා හැමෝටම අයබෝවන්. තෙරුවන් සරණයි පුතේ.